ස්වාමින් වහන්සේගේ ආදරය කරුණාව තුළ නැවත වතාවක් උන්වහන්සේව අපි හොයාගෙන ඇවිල්ලා ස්තුති කරමු උන්වහන්සේට ප්‍රශංසා කරමු අපි තවමත් ජීවතුන් අතර ඉන්නවා හුස්ම ගන්නවා මගේම ඉස්කෝලේ ටීචර් කෙනෙක් වයිස් ප්‍රින්සිපල් මගේ ඉස්සර හැමදාම එනවා මෙහි යේසුමානෙත් මෙතන හිටියා දැන් අද ඉස්පිරිතාලේ පැත්තක් පර නැතුව. ඉතින් ඒව තමයි ජීවිතේ හැටි. ඉතින් සුදු ස්වාමීන් වහන්සේ පුදුමාකාර විදියට අපිව ආරක්ෂා කරගෙන රැකගෙන උන්වහන්සේ අපිට හොඳ සුවයක් දීලා තියෙන හින්දා තමයි මේ ගමන අපිට යන්න පුළුවන් මෙහෙම ඉන්න පුළුවන්. අසනි දත් කැක්කුමක් හැදුනම තමයි දත් තියනවා කියලා මතක් වෙන්නේ. ඔළුව කැක්කුම හැදෙද්දි තමයි ඔළුවක් තියනවා කියලා මතක් වෙන්නේ. බඩක් තියනවා කියලා මතක් වෙන්නේ බඩේ කැක්කුමක් හැදුනොත්. කොන්ද තියනවා කියලා මතක් වෙන්නේ කොන්ද ඒ වගේම දනිස් මේ වගේ අපිට අපේ ශාරීරිය මතක් වෙන්නේ අම්මේ තාත්තේ දීපුතේ අපිට මොකක් හරි ලෙඩක් දුකක් ආවම තමයි නැත්තම් අපි නැව ගිලුණත් බෑන්චුන් කියලා ඉතින් අපි හොඳට සන්තෝෂෙන් ඉන්නවා. ඉතින් ඒකින්ද අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ශාරීරියේ අවයවයක් පාසා ස්වාමීන් වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරන්නට ඕනේ. මොකද උන්වහන්සේගේ යහපත්කම ඒ කරුණාව අපිට මිල කරන්න බෑ. ඉතින් ආදරම්බේ තාත්තේ දුවේ පුතේ අද උදේ මං එනකොට මට මතක් වෙච්ච දේ තමයි ඔබත් එක්ක බෙදා ගන්න මෙන්න මෙහෙම දෙයක්. අපේ මනස හරියට නිකන් ඔයගලන් දන්නවනේ කම්පියුටර් එකක් වගේ. කම්පියුටර් එකේ තියෙනවා හાર્ඩ් ඩිස්ක් එක. මෙන්න මේකේ තමයි වටිනාම කෑල්ල කම්පියුටර් එකේ තියෙන. ඒක තමයි මතකයන් තියෙන්නේ. මෙමරි එක තියෙන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ. හાર્ඩ් ඩිස්ක් එකේ නැති දෙයක් අපිට එළියට ගන්නට බෑ. එතන තියෙන දේවල් අපිට එතන ස්ටෝර් කරන දේවල් තමයි අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තියෙනවා softwares කියලා. softwares කියලා ඒ පාවිච්චි කරන්න අවශ්‍ය. කියන්නේ එක දෙයක් ගණන් හදන්න නම් එහෙම softwares තියෙනවා. ලියන්න කරන්න නම් තව එකක්. මේ වගේ softwares තියෙන එක જાති දේවල් වීඩියෝ කරන්න එහෙම නැත්නම් Photoshop එහෙම නැත්නම් PowerPoint මේ වගේ එක જાති තියෙනවා මේ softwares. බලනකොට මේ කම්පියුටර් මේ මොන මගේ කසින් කෙනෙක් ඉන්නවා බලනකොට කම්පියුටර් යන හොඳම අවබෝධයක් තියෙනවා මම දන්නේ කියන දේවල් හරිද කියලා මම දන්න දේ මේ කියන්නේ හරි ඉතින් මේ මොනවාද මේ මෙමරි එක මේ softwares කියන එක හරි වටිනවා ජීවිතේ අපේ මයින්ඩ් එක තමයි එහෙනම් අපේ මොලේ තමයි මයින්ඩ් එක තමයි විශේෂයෙන්ම අපේ softwares අම්මේ තාත්තේ දුවේ පුතේ මේ කම්පියුටර් එක එවත මේ softwares විනාශ වෙලා යන්න පුළුවන් වෛරස් ආපුවම විස බීජ ආපුවම වෛරස් ආපුවම මේවා බ්ලැන්ක් වෙලා යන්න පුළුවන් සමහර වෙලාවට මුළු කම්පියුටර් එකම ආයේ ඒ softwares ආයේ අලුතෙන් ඉන්ස්ටෝල් කරන්නට වෙනවා ආයේ අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න වෙනවා. එතකොට ආයේ ඒ සේරම මතකයන් අපිට නැතුව යන්න පුළුවන්. ෆෝමැට් කරපුවාම ඒක නැවත වතාවක් ඒ යථා තත්ත්වයට ගන්න තියෙන දේවල් සේරම ඉරේස් කරලා දාලා මකලා දාලා අලුතෙන් ඒකට අපි එකතු කරන්නට වෙනවා. ආයේ දත්තයන් ආයේ කවන්නට ඕනේ. ඉතින් වෛරස් වලට පුළුවන් ඒ මුළු කම්පියුටර් එක විනාශ කරන්න. එහෙනම් අපේ ජීවිතේට අපේ මනසට අම්බේ තාත්තේ දුවේ පුතේ වෛරස් ආවොත් අපේ කම්පියුටර් එකත් අපේ හાર્ඩ් ඩිස්ක් එකත් ආයෙ ෆෝමැට් කරන්න වෙනවා. ආයෙ ඉරේස් කරන්නට වෙනවා. අලුතෙන් softwares ආයෙ දාන්නට සිදු වෙනවා. ඉතින් ඒක නිසා හරි වැදගත් අම්බේ තාත්තේ දුවේ පුතේ අපි වෛරස් කම්පියුටර් එකට වෛරස් ගාඩ් එකක් දාගෙන ඉන්නවා. ඇයි වෛරස් ගාඩ් එකක් දාගෙන ඉන්නේ? කම්පියුටර් එකට අලුතෙන් වෛරස් පිටින් වෛරස් එන්නේ නැතුව යන්න වෛරස් ගාඩ් එකක් දාගෙන ඉන්නවා. මෙන්න මේ ආකාරයට අම්මේ තාත්තේ දුවේ පුතේ අපිත් වෛරස් ගාඩ් එකක් දාගෙන ඉන්නට ඕනේ. එක්ස්පයර් වෙන්නේ නැති වෛරස් ගාඩ් එකක්. ඒ වගේම ඒක එක්ස්පයර් වුණොත් අප්ඩේට් කරගන්න පුළුවන් වෛරස් ගාඩ් එකක් දාගෙන ඉන්න ඕනේ. එතකොට අපේ මනසට අපේ ආත්මයට විස බීජ ඇතුල් වෙන එක අපිට නවත්ත ගන්න පුළුවන්. ඔබට මේක තේරෙනවද අම්මේ තාත්තේ දුවේ පුතේ? මොනවද මේ විස බීජ?
මේ විස බීජ කියලා කියන්නේ නෙගටිව් ඇටිටියුඩ්ස් විශේෂයෙන්ම අයහපත් ආකල්ප. අපේ ආකල්ප නිසා තමයි අපි ගොඩක් දුක් විඳින්නේ. අයහපත් වචන මේ වචන නිසා තමයි පාලනය කරගන්න බැරි ගලාගෙන යන වචන හින්දා තමයි අපි දුක් විඳින්නේ. අනිත් අයගේ කම්පියුටර් එකට අපිට වෛරස් එකක් දානවා. මොන හරි වචනයක් කියලා. ඒ කෙනාගේ ජීවිතය අපි විනාශ කරලා දානවා. ඉතින් ඒක නිසා මේ අයහපත කියන එක මුළු සමාජෙම අපිට එනවා. හැම තැනින්ම මේ අයහපත කියන එක අපිට ගලාගෙන එනවා. අනිත් අය හරි කැමති අපි දුකෙන් ඉන්නවනම් ප්‍රශ්නෙන් ගැටලුවෙන් ඉන්නවනම් අනිත් අය ගොඩාක් කැමති වෙනවා. ඉතින් ඒක නිසානේ සමහර වෙලාවට ලස්සනට කාර් එකක් හොඳට පොලිෂ් කරලා මේවා කරලා තියෙනකොට අපේ සහෝදර සහෝදරයන්ට ඉන්න බෑ. ඉතින් මොනවද කරන්නේ? යතුරුක් අරගෙන යනවා, හූරගෙන යනවා. කරගෙන හූරගෙන යනවා. ඇයි? අරක ලස්සනට තියෙනවට කැමති නෑ. ඒක හූරලා අනිත් කෙනාගේ හදවත පාරන්න කැමති. ඉතින් ඒක නිසා එයාට තව කෙනෙකුට තමුන්ගේ ලස්සන තියෙන කාර් එකක් හූරලා දැම්ම කියන්නේ එයාගේ ආත්මේ නැතුණා වගේ වෙනවා. මොකද ඒකට ආදරය කරන කෙනාට නම්. ඉතින් ඒක නිසා අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ආසයි අනිත් අයගේ ජීවිත හූරලා දාන්න. ලස්සනට පොලිෂ් කරලා ලස්සනට හොඳ යහපත්කම් කරුණාව දක්වමින් ආදරය කරමින් සමාව දෙමින් මේ වගේ එකිනෙක කෙනාව පිළිගනිමින් ආදරෙන් ජීවත් වෙනකොට මේ ලස්සනට ජීවත් වෙන එක දරන්න බෑ අනිත් අයට. සමහර අය ඉන්නවා ඒව විනාශ කළ දරන්න නිකන් කාර්ක හූරගෙන යනවා වගේ ඒ ජීවිතත් හූරගෙන යනවා. හූරගෙන ගිහිලා කියලා හරි සන්තෝෂයි. අනිත් කෙනා දුකෙන් ඉන්නකොට අපිට හරි සතුටක් දැනෙනවා. ඉතින් සමහර අය මෙන්න මේ ආකාරයට අම්මේ තාත්තේ වෛරස් පතුරවනවා. සමහර වෙලාවට අපිට ෆෝන්ස් වලට මෙසේජස් එනවා. මෙන්න මේ නම්බරෙන් කෝල්ස් આવොත් ගන්න එපා. ඒක වෛරස් එකක්. මෙන්න මේ වගේ දේවල් මේ මොන හරි මේ ලියුම් ආවොත් ෆයිල්ස් ආවොත් මේවා ඕපන් කරන්න එපා. මේක වෛරස් එකක්. ඔයාගේ සේරම මෙමරි එක නැති වෙයි. සේරම මතකයක් නැති වෙයි කියලා කියනවා. මෙන්න මේ ආකාරයට අම්මේ තාත්තේ දුවේ පුතේ මේ වගේ ලෝකේ තියෙන විස මේ කවුද පතුරවන්නේ මේ විස බීජ කියලා හෙව්වොත් මේ වගේ මොලය මේ මොනවාද පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා මේ පෙරලිලා මිශ්‍ර වෙලා එක එක જાති වෙලා තියන අය තමයි මේ වගේ වෛරස් අනිත් අයගේ ජීවිතවල වලට ඇරලා ඒ අයගේ ජීවිත විනාශ කරලා බිඳුවට ඇදලා දාන්නේ. ඉතින් ඒක නිසා අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ලොකු වෛරස් හතර වටේ අරින්න නැතුව යයි. නමුත් අපි පුංචි ආකාරයෙන් අම්මලා හැටියට එහෙම නැත්නම් මදර් ඉන් ලෝස්ලා හැටියට විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය ෆේල් වෙන තැනක් තමයි තමුන්ගේ පුතා විවාහ වුණාට පස්සේ. එතනදී තරන්න බැරුව යනවා. ඔන්න ඔය කමදී එහෙම නැත්නම් අපේ ජීවිතේට අනිත් අපේම සහෝදරයෝ සහෝදරයන්ගේ දරුවෝ ලස්සනට ඉන්නකොට මෙන්න මේ ආකාරයට අම්මේ තාත්තේ දුවේ පුතේ නොයෙකුත් ආකාරයෙන් ඒ විස බීජයන් අපේ හදවත තුළ තැම්පත් වෙනවා. තැම්පත් වෙලා නිකන් ඉන්නේ එයා ඒක පොඩ්ඩක් කාට හරි දෙන්න තමයි බලන්නේ. විස බීජයකට හැකියාව තියෙන ටක් ගාලා පැතිරෙන්න. මෙතන හිටියොත් කවුද හරි මේ බෝ වෙන ලෙඩක් තියෙන කෙනෙක් පැයක් දෙකක් මෙතන ඉඳගෙන හිටියනම් ඒ හතර වටේ ඉන්න කෙනාටම බෝ කරලා තමයි එයා යන්නේ. විස බීජයට තියෙන හැකියාව ඒකයි. ඉතින් ඒක නිසා අම්මේ තාත්තේ දුවේ පුතේ හරියට නරක් වෙච්ච අඹ ගෙඩියක් අඹ කූඩේක තිබ්බොත් මොකද වෙන්නේ? ඉතුරු අඹ ගෙඩිය ටිකත් නරක් වෙලා යනවා. ඉතින් මෙන්න මේ ආකාරයට විස බීජ පතුරවලා කියලා අපි අනිත් අයට හොඳට තියෙන ජීවිතත් විනාශ කරලා හරි සන්තෝෂෙන් ඉන්නවා කියලා හිතනවා. නමුත් සන්තෝෂෙන් ඉන්න බෑ. අපි අනිත් අයට අම්මේ අසුබ ප්‍රාර්ථනා කරන හැම මොහොතකම තාත්තේ දුවේ පුතේ වෙන්නේ අපි අපේ ජීවිතය විනාශ කරගන්න එක විතරයි. ඉතින් why should we become a virus? ඇයි අපි වෛරස් එකක් බවට පත් වෙන්නේ? ඇයි අපි විස බීජයක් බවට පත් වෙන්නේ එහෙමනම්? ස්වාමීන් වහන්සේට කියමු අනේ ස්වාමිනේ මමත් වෛරස් ගාඩ් එකක් දාගන්නම් වටේට. හරියට සමනලෙක් කුකුන් එක ඇතුලේ හිටියාම අර එන්ඩිස්සලා කුකුන් එක ඇතුලේ කිසිම බාධාවක් නැතුව එයා සැපට ඉන්නවා. අන්න ඒ වගේ ස්වාමිනේ මටත් කුකුන් එකක් ඇතුලට වෙලා වෛරස් ගාඩ් එකක් දාගෙන ඇතුලටලා ඉන්න මට උදව් වෙන්න. කිසිම කෙනෙකුට හානියක් කරන්න නැතුව සුබම ප්‍රාර්ථනා කරන්නට උදව් වෙන්න කියලා අපි ශුදු ස්වාමින් වහන්සේ තුල දැහැන් ගත වෙමු. එතකොට ඔබේ හදවතින් නික්මෙන හැම
අසුභවාදී වචනයක්ම සිතුවිල්ලක්ම ආශිර්වාදයක් බවට පත් වේ. මං අද පාරේ එනකොට ඉස්සරහට මේ කොහෙන්ද මන්ද නැවිලා වහන ටක් ගාලා මෙහෙම දාලා ඉස්සරහට මෙහෙම ගියා නිකන් එයා පොඩි වෙට්ටුවක් දාගෙන ගියා. ඉතින් මං පළවෙනි සිතුවිල්ල පිස්සුද මන් දන්නේ නැහැ කියලා. මං ටක් ගාලා ඊට පස්සේ නෑ මේ God bless him. නෑ ස්වාමීනි ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න කියලා ටක් ගාලා වෙනක මොකද එයාට පිස්සුද දන්නේ නැහැ කියලා හිතපු ගමන් ඒක මට තමයි වෙන්නේ. ඉතින් ටක් ගාලා මං ඒක හරවගත්තා. ඉතින් මෙන්න මේ වගේ අපිට සමහර වෙලාවට ඒ වගේ දේවල් ලේසි. අනිත් ඒවා අමාරු වෙන්න පුළුවන් ඔබටත් මටත්. එහෙනම් ස්වාමින් වහන්සේට කියමු ස්වාමිනේ අපිව ආරක්ෂා කරන්න. ජීවනී ජලයෙන් මගේ හද සෝදන්න. ඒ වෛරස් මග්ගාව තියෙන මේ හැම වෛරස් එකක්ම සුදෝ ස්වාමිනේ ඔබ වහන්සේ පහ කරලා අරින්න. මගේ softwares clean කරන්න. දෙනු මැන සැමිදේ ඔබ ගැන පහදා ගන්නට මට අවශ්‍ය. මගේ ආත්මය පවිත්‍ර කරගන්නට අවශ්‍ය කරන ඒ බලය ශක්තිය දෙන්න. ඒ ජීවන ජලයෙන් මාව පවිත්‍ර කරන්න, පිරිසිදු කරන්න සුදෝ ස්වාමිනේ. ජීවන ජලයෙන් මගේ අද සෝදා දෙනු මැන සමිරේ ඔබ ගැන පහදා ජීවන ජලයෙන් මගේ අද සෝදා දෙනු මැන සමිදේ දෙනු මැන සමිදේ ඔබ ගැන පහදා ඔබ ගැන මට පහදා දෙන්න ස්වාමිනේ. ජීවමාන ස්වාමිනි හරිදේ හරි ආකාරව කරගන්න හරි තැනට අපිට යන්න ඔබ වහන්සේගේ ජීවනය අපට අවශ්‍යයි. ස්වර්ගීක ජීවනය අපිට අවශ්‍යයි. හදවතට තිතමනය දෙන්න ස්වාමිනේ. සංවේදී පුද්ගලයන් ලෙස අන් අයගේ දුක වේදනාව හඳුනන විනාශයකට වඩා ආරක්ෂාවක් කරන්නට හදවතේ පැෂන් එකක් කැක්කුමක් ඇතිවෙන ජනතාවක් බවට වහන්සේ පත් කරන්න. ස්වාමිනේ අපි කෙටි කාලයක් මේ පොළොවතලේ ජීවත් වෙන්න යන බැවින් අද දවස ආයෙත් කවදාක්වත් අපිට හම්බෙන්නේ නැති බැවින් අද දවසේදී ඔබ වහන්සේට ප්‍රසන්නවද මිනිසුන්ට ප්‍රසන්නවද ඉටු කරන්න අපිට ශක්තිය දෙන්න. සිත කලබල වී හද ගැස්සෙද්දී හද ගැස්සෙද්දී මගේ තනියට මගේ ඔබ ආවා සමිදේ ආවා සමිදේ ආයෙත් අපි කියමුද සිත කලබල වී හද ගැස්සෙද්දී මගේ තනියට ඔබ ආවා සමිදේ. ඔව් ස්වාමිනේ සිත කලබල වෙනකොට තමයි හැම කෙනෙක්ම අපේ ජීවිතයෙන් ඈත් වෙලා යන්නේ. දුක් කරදර ඇති වෙලා මේ මනුස්ස ලෝකයේ තුල ජීවිතය අරගලයක් බවට පත්වෙද්දී ඔබ වහන්සේගේ සුභාරංචිය පමණයි ඇත්තේ අපිට සැනසීමක් වන්නට ස්වාමිනේ.
කරදර වේ මේ මනුලෝකේ සුබ ආරංචිය ඔබ ගෙන ආවේ සමිදේ ඔබගෙන ආවේ දුක් කරදර වේ මේ මනුලෝකේ සුබ ආරංචිය සුබ ආරංචිය ඔබ ගෙන ආවේ ඔබගෙන ආවේ අපි කියමු ජීවන ජලයෙන් ජීවන ජලයේ මගේ හද සෝදා මගේ හද සෝදා දෙනු මැද සමිදේ ඔබ ගැන පහදා ජීවන ජලයේ මගේ හද සෝදා දෙනු මැද සමිදේ ඔබ ගැන ආමේන් ආමේන් වාඩි වන්න මාදර අම්මේ තාත්තේ පුතේ දුවේ ජීවන මග යන්න නම් ඒ මග කවුරු හරි පහදලා දෙන්නට ඕනේ මේ කාල පරිච්ඡේදයේදී නේ අම්මලා තාත්තලාට ලොකු ඕන කමක් තියෙනවා මගේ පුතාගේ මගේ දුවගේ ශිෂ්‍යත්ව විභාගය නිසා. ඒ නිසා මේ ශිෂ්‍යත්ව විභාගය ගැන අම්මට තාත්තට ලොකු බයකුත් ඕනකමකුත් තියෙනවා. මොකද්ද මේ බය? මොකද්ද ඕනකම? මගේ දරුවට අද වෙනකන් උගන්වපු දේවල් මතකයිද? ඒ මතකය තරඟකාරී විභාගයකට යොමු කරවලා ප්‍රතිඵල ගන්න පුළුවන්ද? ඒ නිසා හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක් ගාවම තියෙන බලාපොරොත්තුව තමයි ප්‍රතිඵල පෙන්වන්න ඕනේ, ප්‍රතිඵල දෙන්නට ඕනේ, රිසල්ට්ස් තියෙන්නට ඕනේ ජීවිතේ. දැන් මම මේ ඇතුළට එද්දි අම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා ෆාදර් දෙවියන් වහන්සේට ස්තුති කරන්න මගේ දුව ඉහළින්ම පාස් වෙලා තියෙනවා ලන්ඩන් O level exam එක කියලා. ඉතින් ඒ නිසා ස්වාමින් වහන්සේ තුල මේ මොහොතේදී ඒ සිතුවිල්ල ඒ අත්දැකීම ඒ අම්මට දැනෙනවා. මගේ දුව මේ මොහොතේදී හොඳට කරා. මගේ පුතා හොඳට කරා. ඉතින් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ මගේ පුතා මගේ දුව මගේ මහත්තයා මගේ ස්වාමි පුරුෂයා හොඳට කරා කියන එක ජීවිතේ අත්‍යවශ්‍ය සාධකයක්. හොඳට කරන්න. හැබැයි ඒ නිසා තමයි අපිට මේ වගේ එකතු වෙලා යාඥා කරන්නට ඕනේ, දේශනාවන් වලට සහභාගී වෙන්නට ඕනේ, පූජාවට යන්න ඕනේ, සෙමිනාර්ස් ඕන වෙන්නේ, ongoing formations ඕන වෙන්නේ. ඇයිද කියලා ඇහුවොත් හොඳට කරන්න. ඒ නිසා ස්වාමි කෙනෙක් වශයෙන් අපි මම සිස්ටර් තාමත් ඉගෙන ගන්නවා. හොඳට කරන්න තමයි ඉගෙන ගන්නෙ. ඒ නිසා තමයි නැත්තම් සිස්ටර්ට මේ දවස්වල යන්න ඕන කමක්ම නැහැ එයාගේ ડોක්ටරේට් එකට. මොකටද වයස මං කියන්නේ නැහැ. ඉතින් මේ වයසට මොකටද මේ ડોක්ටරේට් එක? නේ. මේ සිස්ටර්ට මොකටද මේ ડોක්ටරේට් එකක් කියලා ඇහුවොත් කාර්ය ඇය නිරන්තරයෙන්ම
ඇගේ සිත ඔකියුපයි කරලා තියාගෙන ඉන්නේ. යොමු කරලා තියාගෙන ඉන්නේ. ඒ නිසා O level පාස් වුණා, A level පාස් වුණා නේ. එක කරා ඊට පස්සේ ඒවත් එක්ක සෑහීමටපත් වෙලා ඉන්නේ නැහැ නේ. එතකොට දැනුම කියන දේ නිරන්තරයෙන්ම අවශ්‍යයි. මොකටද මිනිස්සුන්ට දැනුම අවශ්‍ය වෙන්නේ? ජීවත් වෙන්න. ජීවත් වෙන්න දැනුමක් හම්බුනේ නැත්නම් කොච්චර නේ උපාධි තිබුණත් වැඩක් නැහැ. ඒ නිසා PhD වෙන්න පුළුවන්, සිස්ටර් PhD 3ක් යනකම් යන්න පුළුවන්. සමහර වෙලාවට 4කට යාවි. නේ අන්තිම දවස වෙනකම් ඉගෙන ගනීවි. නමුත් ඉගෙන ගත්තත් වැඩක් නැහැ සිස්ටර්. මේ මොහොතේදී දැනුම අරගෙන ප්‍රායෝගිකව ඇයගේ නිකාය තුල ජීවත් කරේ නැත්තම්, ප්‍රායෝගිකව පෞල් ජීවිතය ඇතුලේ ජීවත් කරේ නැත්තම්, ඒ දැනුම අරගෙන ඒ දැනුමෙන් භාර්යාවට ආදරය කරන්න, ඒ දැනුමෙන් ස්වාමි පුරුෂයාට ආදරය කරන්න, ඒ දැනුමෙන් අම්මා තාත්තට ආදරය කරන්න, ඒ දැනුමෙන් දරුවන්ට ආදරය කරන්න, මේක ආය සල්ලි වලට ගන්න බෑ. ඒ නිසා තමයි අද ඔබට තියෙන අවස්ථාව අතහරින්න එපා. ඒක පෝස්ට්පෝන් කරන්න එපා. අද පෝස්ට්පෝන් කරොත් නේ කවදා හරි ඒගොල්ලන්ව සන්තෝෂෙන් තියන්නම් කියලා ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා අද නම් භාර්යාව සන්තෝෂෙන් තියන්නට ඕනේ. අද සන්තෝෂෙන් තියන්න. ඔබේ දරුවව අද නම් සන්තෝෂෙන් තියන්නට ඕනේ. ස්වාමි පුරුෂයාව අද සන්තෝෂෙන් තියන්න. දැන් අද ගොඩක් වෙලාවට මොකද වෙන්නේ? පෞල් ජීවිතේ අරගෙන බලන්න විරසක වෙලා තියෙන්නේ ඇයි? අඬු කඳුලෙන් ජීවත් වෙන්නේ ඇයි? ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නේ ඇයිද කියලා ඇහුවොත් මේ මොහොතේ power of now, මේ මොහොතේ බලය ගැන දන්නේ නැහැ. මේ මොහොතේ භාර්යාව තුල තියෙන අවශ්‍යතාවය මට හැඟුණේ නැත්තම්, මේ මොහොතේ මගේ ස්වාමි පුරුෂයාගේ අවශ්‍යතාවය මට හැඟුණේ නැත්නම්, අපි කේට කරන්නට යන්නේ මට වෙලා තියෙන වෙලාවට. දැන් කියනවා මට ඔයාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න නැත්නම් මොනවා හරි ඕනේ කියලා. මේ අපි ඔක්කොටම තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඉල්ලනවනේ දැන් ඔයාව ඕනේ කතා කරන්න කියලා. එතකොට තමයි අපි ඉක්මනටම කියන්නේ I am so busy කියලා. දැන් නම් බෑ, ගොඩක් busy කියලා. නමුත් ඒක සමහර වෙලාවට ඇත්තකුත් නෙමෙයි. සමහර වෙලාවට හදවත ඇතුලේ තියෙනවා මටත් දැන් කතා කරන්න ඕනේ, මටත් දැන් මේ ගමන යන්න ඕනේ, මටත් එන්ජොයි කරන්නට ඕනේ. හැබැයි යටි මනස තුල තියෙනවා පුංචි අහංකාරයක්, උද්දච්චකමක්. ඒ නිසා හැම වෙලාවෙම කියනවා මේ අවශ්‍යයි කියන මොහොතේදී කියනවා එහෙමම නම් මට දැන් බෑ. ඒ නිසා මේ තාත්ති පුතේ දුවේ ඇයි එහෙම කරන්නේ කියලා ආයෙත් බැලුවොත් ඩිමාන්ඩ් එකක් ක්‍රියේට් කරන්න. නමුත් මේක හරි අවාසි. අද පොළොව තලයේ තුල බොහෝ දෙනෙකුට මේ මොහොතේදී ස්වාමි පුරුෂයව අහිමි වෙලා, භාර්යාව අහිමි වෙලා, ජීවන හුස්ම දැනෙන්නේ නැහැ. දරුවන්ට අහිමි වෙලා. එනිසා අහිමි වෙච්ච තාත්තා තමයි ගෙදර ඉන්නේ. අහිමි වෙච්ච අම්මා තමයි ගෙදර ඉන්නේ. තාත්තට අම්මට දරුවන්ගේ ඒ සතුට ඔඩොක්කුවට ඇවිල්ලා ඒ තුරුළු වෙන එක අහිමි වෙච්ච තාත්තලා අම්මලා තමයි අද මේ පොළොව තලයේ ජීවත් වෙන්නේ. අහිමි වෙච්ච අය. හිමි වෙච්ච අය හරි අතලොස්සයි ඉන්නේ. ඇයි හිමි කරගන්න බැරි ඇයිද කියලා ඇහුවොත් කාර්ය අතීතයේ තුල ජීවත් වෙන නිසා. ඊයේ කතා කරපු දෙයට අද කී දෙනෙක් දුක් විඳිනවද? මාස 10කට ඉස්සර කියපු වචනයක් අල්ලගෙන තාමත් ඒකත් එක්ක කොච්චර විඳවනවද?
ඒස දැන් ගිහිල්ලා කතා කරන්න ඕනේ. දැන් සමාදාන වෙන්න ඕනේ. නමුත් සමාදාන වෙන්නේ නැහැ. මොනව නිසාද? මට මාස 5කට ඉස්සර කියපු දේ මට තාම මතකයි. එයා මට කිව්වා ඔයාව මට ඕනේ නැහැ. ඔයාව මට අප්පිරියයි. ඔයාව මට අප්‍රසන්නයි. ඔයාව මගේ ජීවිතේට කිට්ටු කරගන්න ඕනේ නැහැ කියන වචනේ කිව්වා. ඒ නිසා මට ඒක අමතක කරන්න බැහැ ෆාදර්. ඒ නිසා මට ඒක අමතක කරන්න බෑ. යා කියපු වචනේ මට අමතක කරන්න කියනවාද ෆාදර්? මට අමතක කරන්නට බෑ ඒක. ඒ නිසා මම මේ මොහොතේදී තීරණය කරා එයාගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න. ලොකු කේස් එකක්ද? නැහැ. චූටි කේස් එකක්. පොඩි දෙයක්. හැබැයි වටේ කට්ටිය ඉඳගෙන අහුලනවා. ඒ නිසා ඕනෑම කේස් එකක් අරගෙන බලන්න. ඕනෑම ප්‍රශ්නයක් අරගෙන බලන්න. ප්‍රශ්නයට තුඩු දුන්න දේට වඩා ඊට පස්සේ වටෙන් ඉඳගෙන දාන පොහොර තමයි මේ මොහොතේදී සිතක් බිඳින්නේ. ගතක් ඈත් කරන්නේ. ප්‍රශ්නේ ඉවර වුණාට පස්සේ මේ මොහොතේදී නේ ස්වාමි පුරුෂයා භාර්යාවත් ප්‍රශ්නේ ඉවර කරගන්න පුළුවන් මේ මොහොතේදී. නමුත් වටපිටාවේ ඉන්න අය ප්‍රශ්නේ ඉවර කරන්නේ නැහැ. ඒගොල්ලෝ විටින් විට මතක් කරાવી. දැන් කොහොමද? දැන් හොඳයිද? ඉස්සර වගේමද? දැන් ටිකක් වෙනස් වෙලාද? හැබැයි ඉතින් ඔයා තීරුම් ගන්න ඕනේ. මේ නැති දේවල් ඔක්කොම ආයෙත් අඹලා දෙනවා. මතක් කරලම දෙනවා. ඒ සිදුවීම මතක් කරලා දෙනවා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නය. ඊට පස්සේ ඒගොල්ලන්ට අපි කියනවා එයා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. එයා තමයි අඩුම ගානේ මගේ දුක සැප තේරුම් ගන්න ඉන්න එකම කෙනා. නමුත් ඒ කෙනාම තමයි ඔබේ ජීවිතේ වින්නැහියත්. ඒ කෙනාම තමයි ඔබේ ජීවිතේ අසතුටත්. අපි කියවලා බලමු එහෙනම් අද මොනවද කියන්නේ ස්වාමීන් වහන්සේ කියලා ඒ සම්බන්ධව. උපදේශක හැවත් සිරාක් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය. උපදේශකයා හැවත් සිරාක් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳලා ස්වාමීන් වහන්සේ ඔබට මට අද ලස්සන ඕවදනක් දෙන්නට යනවා. ලස්සන වචන ටිකක් කියනවා. මටත් අද තමයි මේක කොටස හම්බ වුනේ. ඔයගලන්ට නම් මේ කොටස ඊට ඉස්සර හම්බ වෙලා ඇති. මොකද මම සුදු බයිබලයේ මුලින් ඉඳලා අගට කියවගෙන යන කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මට ගොඩක් දේවල් හම්බ වෙලා නැහැ. ඒ නිසා මං ස්වාමීන් වහන්සේගෙන් හැමදාම ඉල්ලන්නේ මට අද ඔබ වහන්සේ කතා කරන්න ඕන වචනය අද මට කතා කරලා කියලා දෙන්න. ඒ නිසා අපි කියවලා බලමු. පරණ බයිබලයේ පිටු අංක 87. අලුත් බයිබලයේ පරණ බයිබලයේ පිටු අංක 87. පරණ බයිබලයේ පිටු අංක 87 අලුත් බයිබලයේ උපදේශක හැවත් සිරාක් පොතේ 6 වෙනි පරිච්ඡේදය 1245 1245 පෙරලා ගන්න මන්න සුදු බයිබලයේ මැදින් 1245 Book of Sirach chapter 6 verses 5 onwards. Shall we read? කියමුද? ප්‍රියමනාප වචනෙන් ප්‍රියමනාප වචනෙන් මිතුරු වැඩිවන්නෝය. ඒ නිසා මේ පුළු තලයේ අම්මේ තාත්තේ පුතේ දුවේ ප්‍රියමනාප වචන. දැන් මේකට ට්‍රේනින් එකක් ඕනේ නැද්ද? කී දෙනෙක්ගේ ජීවිතවල මේ ප්‍රියමනාප වචන ගැන සැලකිල්ලක් නැහැ. ඒ නිසා හරියට කියනවා හරි කටකාරයි ෆාදර්. එයාගේ කට ඇරියොත් එයා කතා කරොත් හරියට රිදෙනවා ෆාදර්. ඒ නිසා එයා හින් පාස් කරනවා ෆාදර්. එයා වහින්නරෝ කතා කරනවා ෆාදර්. එයා මේ මොහොතේදී මේ කතන්දරය යටි මනසේ දෙයක් තියාගෙනයි මේ කියන්නේ. මේ ආකාරයෙන් මටත් ඔබට කියන්න පුළුවන්, ඔබටත්
මට කියන්න පුළුවන් ඔබටත් අනිත් අයට කියන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රියමනාප වචන කතා කරගන්න ඔබට මට හුස්ම ඕනේ. කවුරුත් ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. හුස්ම ගත්තොත් විතරයි හොඳට ප්‍රියමනාප වචන කතා කරන්න ජීවයක් එන්නේ. වොයිස් එක හදාගත්තේ නැත්නම් වචනය මොනතරම් තිබුණත් ඒක ඇතුළට එයා එන්නේ නැහැ. නේ දැන් මෙහෙම කතා කරොත් බලන්න අම්මේ තාත්තේ පුතේ දුවේ නේ දැන් පූජ්‍යකෙක් වශයෙන් මගේ කටහඬ මම කතා කරන විදිය විලාසය ගොඩක් වැදගත් මේ මෙහෙවල් ඔක්කොටම. නැත්තම් දවසයි දෙකයි මිනිස්සු වෙන්නේ. කොච්චර මිනිස්සුන්ට එන්න කිව්වත් ආයේ එන්නේ නැහැ. ඒ වොයිස් එක හරියට මේන්ටේන් කරගත්තේ නැත්නම් මේ ශබ්ද විකාශන යන්ත්‍රයන් හරියට මේන්ටේන් කරගත්තේ නැත්නම් ඔබට ඇහෙන දේ වදයක් බවට පත් වෙනවා. නිකමට හිතලා බලන්න මම මෙහෙම දිගටම කතා කරොත් මොනවා වෙයිද? ප්‍රියාදර සහෝදර සහෝදරිනි අද ඔබ ඇවිදින් ඉන්නවා දෙවියන් වහන්සේගේ වචනය අහගෙන යන්න. ඒ වචනේ තුල තමයි ඔබගේ ජීවිතේ ගොඩනගෙන්නට යන්නේ. පුළුවන් අය මේක තේරුම් ගන්න, බැරි අය ගෙදර යන්න. තේරෙනවද මොනතරම් මේ වචනවල වෙනසක් තියනවද කියලා? වචනේ කතා කරාට ඒකේ ප්‍රියමනාප භාවයක් නැහැ. ඒක ඇතුලේ බේස් එක වෙනම ඇහෙන්නේ නැහැ. හයිස් වෙනම ඇහෙන්නේ නැහැ. මිඩ් එක වෙනම ඇහෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ හුස්ම හරියට ගත්තොත් තමයි මේ වොයිස් වේරියේෂන්ස් ගේන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා බඳින්න ඕනේ කිව්වට නේ බැඳලා මේ මොහොතේදී කතා කරන්න ඉගෙන උගන්වන්නේ නැහැ. දැන් ශිෂ්‍යත්වයට උගන්වන්න හරි ආසයි නේ උදේ ඉඳලා. නමුත් පොඩි කාලේ ඉඳලා කී දෙනෙකුට උගන්වනවද මේ මොහොතේදී පුතේ මේ ස්වරයට තමයි කතා කරන්නේ. නේ I love you කියලා කිව්වත් කොහොමද කියන්නේ? I love you දැනෙන්නෙම නැහැ. ඒ නිසා මේ වචනයට බලයක් දෙන්න ඕනේ වචනයට. ගීතිකා කියනකොට මම නිරන්තරයෙන්ම මේ කාල පරිච්ඡේදෙත් ළඟට ගිහිල්ලා කියනවා පුතේ ගීතිකා කියන්න එපා. නේ. ගීතිකාවක් කියලා ඉවර කරොත් ඔක්කොම ඉවරයි. නේ. දැන් මම නිකමට කිව්වොත් කාරිය සිත සුවපත් වී නිවි යයි සමිඳුනි ඔබ ළඟ රැඳෙනා හෝරාවේ. එහෙම සිං කරන්නත් පුළුවන්. සිං කළා ඉවරයි. හැබැයි ඒකට එයා දුන්නොත් වෙනස් වෙනවා. සිත සුවපත් වී නිවි යයි සමිඳුනි ඔබ ළඟ රැඳෙනා හෝරාවේ සමිඳුනි ඔබ ළඟ රැඳෙනා මේ එයා දුන්න නිසා. එයා දෙන්න නැතුව තුක කියන්න පුළුවන් බේස් වොයිස් එකෙන්. සිත සුවපත් වී නිවි යයි සමිඳුනි ඔබ ළඟ රැඳෙනා හෝරාවේ සමිඳුනි ඔබ ළඟ කියන්න පුළුවන්. එනිසා පොඩි කාලේ ඉඳලා ට්‍රේන් කරේ නැත්නම් මේ වොයිසස් හරියට ට්‍රේන් කරේ නැත්නම් ප්‍රසන්න විදියට කතා කරන්න කියලා දුන්නේ නැත්නම් ළමයෙකුට ඒ ළමයාගේ ජීවිතය හෙල් එකක් බවට පත් වෙනවා. එයි ටික දවසක් එයාට යාළුවෝ නැහැ. කාත් එක්කත් ටික කාලයක් ඉන්න බෑ. කාත් එක්ක කතා කරත් ප්‍රසන්න නැහැ. ඔක්කොමලා කොන් කරන්නමයි හදන්නේ. ඉස්කෝලේ ගියාම කොන් කරලා දානවා ළමයාව. ඇයි එයා ලස්සන වචන කතා කරන්නේ නැහැ. ළඟදී මට අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා ෆාදර්
මගේ දරුවාට හැම කෙනෙක්ම ආදරෙයි. ගුරුවරු ආදරෙයි. හැම කෙනෙක්ම ළමයිනුත් ආදරෙයි. ඒගොල්ලෝ මගේ දරුවත් එක්ක කතා කරන්න ආසයි. මොකද මගේ දරුවා කතා කරනකොට ඉතාමත් ලස්සනට ඒගොල්ලන්ට කතා කරනවා. ගෞරවාන්විතව කතා කරනවා. ආදරයෙන් යුතුව කතා කරනවා. හොඳට කතා කරනවා. ඒ නිසා ගුරුවරුත් ආසයි. පොඩ්ඩක් වෙලා හරි කොරිඩෝ එකේ දැක්කත් තුරුළු කරගෙන ඉඳලා යන්න කියලා. ඔබේ මගේ ජීවිතය තුළ මේක ළමයින්ට කියලා දුන්නේ නැත්නම් කොච්චර උගත් වුණත් මේ මොහොතේදී ජීවිත සාර්ථකත්වයේ කරා යන්න හම්බෙන්නේ නැහැ. උගත් කමත් එක්ක. ඒ නිසා කියලා දෙන්න. මොනවද කියලා දෙන්නට ඕනේ? කවියක් කියනකොට කවිය කියන්නේ කොහොමද? කවිය මං කිව්වොත් නිලට නිලයි මේ පැල්ගොය. දැන් ඒක එහෙම වෙන්නට බෑ නේද? පැල් කවියකට මේ මොහොතේදී ආරයක් තියෙනවා. ඒක කියද්දි කියන්න බේවි. නිලට නිලයි මේ පැල්ගොය. දැන් ඒකට අවශ්‍ය කරන ශෛලියක් තියෙනවා. එනිසා තාත්තට කතා කරද්දි ශෛලියක් තියෙන්නට ඕනේ. අම්මට කතා කරනකොට ශෛලියක් තියෙන්නට ඕනේ. නේ අපිට කියන්න බෑ අම්මට කතා කරන්නෙත් එක විදියට තාත්තට කතා කරන්නෙත් එක විදියට ළමයින්ට කතා කරන්නෙත් එක විදියට නෙමෙයි. ඒ නිසායි සමහරවිට කියන්නේ අනේ ෆාදර් මගේ අම්මව මට ඕනේ. මගේ ගෙදරට ටීචර් කෙනෙක් මට ඕනේ නැහැ. ඇයි ටීචර් කෙනෙක් වශයෙන් මොකද අපිට මේ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවනේ කතා කරන්න. ඉස්කෝලේ ටීචර්ට සවුන්ඩ් සිස්ටම් එකක් නැහැ ටීච් කරන්න. ඒ නිසාට කෑ ගහන්නට ඕනේ හැම වෙලාවෙම මේ විදියට. දරුවනේ ලියා ගන්න නේ. ඒ වොයිස් එක මිඩ් එක පාවිච්චි කරලා තමයි කියන්න වෙන්නේ. පොඩ්ඩක් ඈත ඉන්නවා නම් 40ක් විතර. දැන් මයිකින් ඇහෙනවනේ. දැන් එතකොට මොකද වෙන්නේ? ගෙදර ඉන්න මහත්තයාටත් දරුවන්ටත් ඒ ස්වරේ පාවිච්චි කරපු ගම කියනවා නේ ඔයාගේ ඉස්කෝලේ ඒවා තියාගන්නනේ මට ඔයා භාර්යාවක් වෙන්නකෝ මට අම්මා කෙනෙක් වෙන්නකෝ නේ මන් දන්නේ මගේ අම්මයි තාත්තයි අපිට කවදාකවත් හෝම්වර්ක් කරේ නෑ අයියේ හෝම්වර්ක් අම්මයි තාත්තයි කරන්න ගියොත් මොකද වෙන්නේ ළමයාට තේරෙන්නේ නැතිකොට උගන්වන්න ගියොත් බනින්න වෙනවා කෑ ගහන්න වෙනවා. ඊට පස්සේ ටොකුත් අයින්නවා. පළවෙනි පාර කිව්වා තේරෙන්නේ නැහැ, දෙවෙනි පාර කිව්වා තේරෙන්නේ නැහැ, තුන්වෙනි පාර කිව්වා තේරෙන්නේ නැහැ. පොත අරන් පොළවේ ගහනවා. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ ෆාදර්. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අම්මව අහිමි වෙලා යනවා හෝම්වර්ක් කරන හැම මොහොතකදීම. ඒ නිසා එතන ඇති වෙන්නේ සිත ඇතුලේ තුවාල විතරයි. ඇයි අම්මගේ ඔඩොක්කුවට ගිහිල්ලා තුරුළු වෙන්න බෑ. ඇයි රිදිලා හෝම්වර්ක් කරන්න ගිහිල්ලා රිදිලා පාඩම් කරන්න කියලා රිදිලා. එස රිදිලා මේ මොහොත වෙනකොට ඒසා වචනය මේ මොහොතේදී පරිස්සමින් කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවෙම මූණට සිරියාව ගේන්න පුරුදු කරන්න ළමයාට. නේ මූඩි ලයිෆ් එකක් නෙමෙයි. දැන් සිස්ටර්ගෙන් අහලා බලන්න නේ අපි රෙකෝඩින්ග්ස් වලට යනකොට ගොඩක් වෙලාවට නේ නිකන් රෙකෝඩින්ග්ස් වලට යන්නේ නැහැ නේ කැමරා එක මෙහෙම එනකොට මේවා කරන්න ඉස්සර අපි ඉතින් උස්ම ගන්නවා කන්නඩිය බලන කරලා බලන්න නේ මොකද වෙන්නේ එතකොට ඇහැට බලයක් එනවා hina වෙලා කතා කරන්න පුළුවන් වෙනවා ටෙන්ෂන් එක නැතුව යනවා. ඒ නිසා කොච්චර දෙනෙක් ඉන්නවද කැමරා එකක් මෙහෙම අල්ලගෙන ඉන්නවද ඊයේනේ මේ මූණට මූණම තියාගෙන ඉන්නවා. කැමරා එක මෙහෙම බලන්නේ නැහැ මෙහෙ බලන තමයි කතා කරන්නේ. ඔව් ඉතින් මෙහෙම තමයි මේ හැම දෙයක්ම උනේ. මේ දවස්වල මගේ ජීවිතය කියලා මම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න යනවා. ඉතින් ගිහිල්ලා කැමරාමන් ඉතින් අල්ලනවා වටේ අල්ලන්න මනුත් පැත්ත හරවනවා මූණ. නේ ඇහ දෙන්නෙම නැහැ. ඉතින් මං ළඟ ඉඳගෙන අරයවනේ කැප්චර් කරන්නේ.
එහෙම ගන්න ඕනේ. මෙහෙම කරපු ඒ වෙලාවට මෙහෙම හරවනවා. හරවල ඉවරන විතර ආයෙ ටක් ගාලා අනිත් පැත්තට බැලුවා. ඒ නිසා මූණ තිබුණත් ඇහැ දෙන්නේ නැහැ. එහෙනම් මේ සම්බන්ධතාවයට හුස්ම වැදගත් වෙන්න වේවි, සිනහව වැදගත් වෙන්න වේවි, ඇස් දෙක වැදගත් වෙන්න වේවි. ඒ නිසා දැන් දරුවන්ව ට්‍රේන් කරනවද පුතේ? දැන් පුතා අම්මව බලන විදිය. පුතේ දැන් ඔයා මේ තාත්තව බලන විදිය. පුතේ දැන් මෙහෙම තමයි පුත බලන විදිය. මෙහෙම තමයි බෝඩ් එක බලන විදිය. මෙහෙම තමයි සුභාදාම බලන විදිය. නේ මයි සිස්ටර්යි පහුගිය දවස්වල කෝස් එකකට ගියාම අපිට පෙන්නලා දුන්නා කොහොමද මේ ගස්වල රැස් බලන්නේ කියලා. මිනිස්සු ඇවිල්ලා හිටගත්තම කොහොමද ඒගොල්ලන්ගේ රැස් බලන්නේ කොහොමද කියලා. මෙච්චර කල් ඉගෙන ගත්තේ නැහැ. අපි දැනගෙන හිටියා අවුරාව කියලා දෙයක් තියෙනවයි කියලා. නමුත් ඒ රැස් අපිට පේනවද කියලා මේ මොදේ බලන්න ඇහැ ටියුන් කරලා තිබුණේ නැහැ. මේ ඒක බලන්න ටියුන් කරලා තිබුණේ නැහැ. ඒ නිසා අපි දැනගෙන හිටියා ඒ දවස්වල ස්ටඩි කරද්දී ඔව් ඔබේ මගේ දිග පළල මහත උස වෙනස් කියලා. නමුත් අපි දැනගෙන හිටියේ නැහැ නිකන් අත මෙහෙම තියලා බලන්න පුළුවන් කොච්චර මහතයිද කියලා. එයාගේ මේ අවුරායක කොච්චරක්ද කියලා මේ මොහොතේදී බලන්න පුළුවන් කියලා දැනගෙන හිටියේ නැහැ. දැන් ඔබ උතන ඉන්නවා නම් හරිය මෙහෙම කරොත් ඕනම කෙනෙක් මම මතක් කරගෙන ඔබේ දිග පළල උස මහත ඇඟපත ඔක්කොම දැනෙනවා. ටක් ගාලා ඒ ভাইබ්‍රේෂන් එකත් එක්ක. ඉතින් ඒ නිසා දැන් මේවා ඉගෙනගෙන තිබුණේ නැහැ. දැන් ඉගෙන ගත්තම හරි ලේසි. දැනුම ලබනකොට හරි ලේසි. මොනවටද? ආදරේ කරන්න. වයිෆ් ළඟට ගියාම ඔබට පුළුවන් වේවි වයිෆ්ගේ තරංග කොච්චරද කියලා හොයාගන්න. එහෙම තරංග කොච්චරද කියලා හොයාගෙනද යන්නේ? නේ වයිෆ්ගේ ඇහැට ඇහැ දෙන්නේ කොහොමද? හස්බන්ඩ්ගේ ඇහැ බලන්නේ කොහොමද? නේ ඒක ට්‍රේන් කරේ නැත්තම් මොකද වෙන්නේ? ඇහැ බලන්නේ නැහැ. දැන් පහුගිය දවස්වල කේස් එකක් ඩිවෝස් වෙන්න ඕනයි කියලා කියනවා. ඩිවෝස් වෙන්න ඕනයි කියලා. ඉතින් ඇවිල්ලා බැලුවා දෙන්නම ආවා. හැබැයි මහත්තයා වයිෆ්ගේ ඇහැට බයයි. මහත්තයා වයිෆ්ගේ ඇහැට බයයි. මොකද මහත්තයා ගාව තියෙන්නේ ෆේඩඩ් අයිස්. නේ ෂාප් අයිස් මහත්තයා ගාව නැහැ ස්වාමි පුරුෂයා ගාව. වයිෆ් ගාව තියෙන්නේ මේ මොහොතේදී very sharp eyes. sharp eyes වලට එයා තවත් පොඩ්ඩක් ඇඩ් කරලා මොනවද ඇඩ් කරලා තියෙන්නේ? eye-tex ගාලා, eyebrow ගාලා, නේ eyelashes ගාලා, මෙතනින් චුට්ටක් ඉර ඇදලා නේ උඩ eyebrow එක මෙහෙම සාමාන්‍යයෙන් තියෙන එක පොඩ්ඩක් උඩට උස්සලා මෙතනින් පොඩි කඳු ගතියක් අරගෙන උඩට මෙහෙම නේ එතකොට ඒක පෙන්සිල් එකෙන් ඇඳලා දැන් මම බැලුවා කතා කරන්න ආපුවාමත් මෙහෙම කතා කරනවා වයිෆ් මෙහෙම බලනවා මෙහෙම කරනවා අය වයිෆ් බලන්න බෑ අපි දන්නෙත් නැහැ මොකද වයිෆ් එක මෙච්චර කෑ ගහන්නේ බනින්නේ සණ්ඩු කරන්නේ කියලා නමුත් ඇහැට හැදෙන්න පුරුදු වුණේ නැත්තම් කාර්ය හැම වෙලාවෙම සප්‍රෙස් කරලා තියාගන්න තමයි හදන්නේ. බය ගස්සලා තියාගන්න මේ හදන්නේ. නැත්තම් එතනින් සමු අරගෙන යනවා. ඉතින් මේවා හරියට ඉගෙන ගත්තොත් ඇහැ බලන්න ට්‍රේන් කරොත් පොඩි කාලේ ඉඳලා යහළුවන්ව තෝරගන්නවා. මෙයාගේ ඇහැ බලන්නේ මේ විදියට. අරයාගේ ඇහැ බලන්නේ මේ විදියට. ඒ නිසා හැම කෙනාම බලන්නේ එක විදියට නෙමෙයි. ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට බලන්න ඇහැ හදා ගන්නට ඕනේ. නේ. සමහර මොහොතවල් තියෙවි ඇහැ පොඩ්ඩක් පොඩි කරලා බලන්න ඕනේ. සමහර මොහොතවල් තියෙන ඇහැ ටිකක් ලොකු කරලා බලන්නට ඕනේ. සමහර අයව බලන්න තියෙනවා මෙහෙම නිකන් කොනකින් බලන්නට ඕනේ. නේ. මෙහෙම බලන ඇන්ගල්ස් තියෙනවා. ඔබ ගිහිල්ලා මහත්තයාගෙන් ඇහුවද මගේ රත්තරන් ඔයා මට කියන්නකෝ ඔයාව කොහොම බලනවටද ඔයා ආස? එහෙම ඇහුවද? මහත්තුරු ගිහිල්ලා ඇහුවද නේ වයිෆ්ගෙන් මැනික මට චුට්ටක් කියන්න ඔයාව මං කොහොම බලනවටද ආස? කොනකින් බලනවද උඩින් බලනවද පල්ලෙහෙන් බලනවද කියලා. අපිට ඒව ගැන මතකවත් නැහැ. ඒ නිසා අපි හිතනවා මට ඕන විදියට මම බලන්නම්කෝ මේ ඇස් දෙක මගීනේ. ඉතින් බැලුවට අර පුද්ගලයාට ඔබ තුල ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ.
කමියුනිටි ලයිෆ් එකක් කතා කරනවා නේ. දැන් සිස්ටර්ලා එහෙම ස්වාමීලා එහෙම කමියුනිටි ලයිෆ් කතා කරනවානේ. කමියුනිටි ලයිෆ් එක හෙල් එකක් බවට පත් වෙනවා. සාංගික ජීවිතය අමාරුයි. සිස්ටර් වුණත් එච්චරයි, ස්වාමී වුණත් එච්චරයි. මේවා හරියට තේරුම් ගත්තේ නැත්තම්, මේවා ට්‍රේන් කරගත්තේ නැත්තම් නේ. සිස්ටර් සෙලින්ටව බලන්නෙත් මම එක විදියට බලාවි. අපේ කොන්වෙන්ට් එකේ ඉන්න නේ ලොකු සිස්ටර්වත් එක විදියට බලාවි නැහැ. මං ඒ සිස්ටර් ගාවට ගියාම කතා කරන විදිය වෙනස්. මම බලන විදිය වෙනස්. තට්ටුවක් දැම්මත් ඒ තට්ටුව දාන විදිය වෙනස්. නේ. එන්ස පුද්ගලයාට අනුව ඒක හැඩගස්ස ගන්නට ඕනේ. ඒ නිසා තමයි මේ ෆ්ලෙක්සිබිලිටි එක වැදගත් වෙන්නේ. readiness to change. මොහොතෙන් මොහොත වෙනස් වෙන්නට ඕනේ. නේ කටුස්සා කියන කතන්දරේ නෙමෙයි. පාට මාරු කරනවායි කියන එක එහෙම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔබ අරගෙන බලන්න ගස් කොළන් වල ඉන්න නේ සත්තුන් අරන් බලන්න. ඒ මොනතරම්ද ඒ ගහේ පොත්තේ හැඩියට තමයි මේ මොහොතේදී ඉන්නේ. ගෙම්බන් අරන් බලන්න. නේ ගෙම්බා මේ මොහොතේදී නේ කොහොමද ඌගේ පාටත් එක්ක කොළත් එක්ක ජීවත් වෙන ගෙම්බු ටික අරන් බලන්න. නේ සරපයින් වරන් බලන්න. ඒගොල්ලෝ පරිසරයට මොනතරම් අවස්ථාවට අනුගත වෙනවද කියලා. නමුත් අපි මිනිස්සයෝ භාර්යාවට ඕන විදියට අනුගත වෙන්නේ නැහැ. ස්වාමි පුරුෂයාට ඕන විදියට අනුගත වෙන්නේ නැහැ. අම්මා තාත්තට ඕන විදියට අනුගත වෙන්නේ නැහැ. දරුවන්ට ඕන විදියට අනුගත වෙන්නේ නැහැ. දරුවන්ට එක ඉස්කෝලේට යන අම්මට ඒ නිසායි කියන්නේ සාරිය ඇඳලා එන්න කියලා. නේ. සාරිය ඇඳම එලිගන් ලුක් එකක් තුල තමයි ඉස්කෝලේට යන්නේ. නේ ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් ඇඳගෙන එන්න එපා කියලා කියනවා. ගෞරවාන්විත ස්වභාවයක් ඒ දරුවට දෙන්න අම්මව නේ විදුහලෙන් ඉල්ලනවා. මේ විදියට ඔබ එන්න. දරුවාගේ පේරන්ට්ස් මීටින් එනවා නම් මෙහෙම තමයි එන්නට ඕනේ. නමුත් අපි හිතනවා මේ මොහොතේදී මොන වදයක්ද අනේ. ඉස්කෝලේට යන හැම වෙලාවෙම අපි සාරිය අඳින්න යන්න ඕනේ. ඒකට වෙනම සාරි ගන්න ඕනේ. දැන් ඉස්කෝලේ යන සාරි. නමුත් ඒකට අවශ්‍ය කරන පසුබිමට අවශ්‍ය කරන දේ තමයි ඉල්ලන්නේ. නමුත් අපිට බෑ. ඒ නිසා ඔබ දරුවන්ගෙන් අහනවද මේ මොහොතේ ගමනක් යන්න යනකොට මං කොහොම ඔබත් එක්ක ඇඳගෙන එනවටද දුවේ ඔයා කැමති? අහන්නෙම නැහැ. අම්මට කිව්වොත් කරි අම්මේ මේ ඇඳුම එච්චර හොඳ නැහැ, වෙන එකක් දාමුකෝ, ලස්සන එකක් ඇඳගෙන. පිස්සු දනේ වාට ඕන නම් ඔයා යන්න, මට මම මිනිස්සු දන්නවා මං කවුද කියලා. ඒ නිසා මම මෙහෙම තමයි යන්නේ. එහෙම බෑ. මොකද පුතා දුවට මේ මොහොත වෙනකොට මේක ප්‍රසන්න වෙන්නට ඕනේ. ඒ නිසා දවසක් ගෙනියාවි, දෙකක් ගෙනියාවි, තුන්වෙනි දවස ගියාවි. එහෙනම් අම්මේ ඉන්නම්මේ මං ගිහිල්ලා එන්නම් කියලා. ස්වයං පුරුෂයන්ට භාර්යාවන්ට එහෙම වෙලා නැද්ද? අන්තිමට මහත්තයා හැමදාම යන්නේ තනියම තමයි ඔක්කොම දේවල් කරගන්න. මොකද වයිෆ් ඇඩ්ජස්ට් වෙන්නේ නැහැ. නේ කොහේ හරි ගියොත් කාර්ය ආයෙ එක්කගෙන යන්නේ නැහැ. නේ නිකමට හරි කොහේ හරි ගියා. ගිහිල්ලා ඉඳගත්තා පාටි එකට. නේ ඉඳගත්ත ගමම ඉඳලාම කියන්නේ කීයටද යන්නේ? යන්ද? ඉක්මනට යන්ද? දැන් ටිකක් රෑ වෙලානේ. හෙට ළමයින්ට ඉස්කෝලේනේ. ගිය වෙලාවේ ඉඳලා ඉස්කෝලේ කියනවා, ක්ලාස් කියනවා, අයන් කරේ නෑ කියනවා. නේ පුදුම වදයක් දෙනවා යන්න. ඉතින් යන්නයි යන්නේ. ඇත්තද? නෑ ඊයේ පොඩි එකෙක් අපිට අපේ මෙහෙ පොඩි එකෙක් කිව්වලු. නේ චූටි පැඩි එක අපේ මේ ඉන්න සුපුවත්තන්නේ අම්මයි තාත්තයි වේලපැන් ගෙදර ගෙනියලා නේ ගිය බදාදා පොඩි එක්කෙනා කියනවලු මේ අම්මටයි තාත්තටයි අද හරි හදිස්සිනේ මාව ගෙදර ගෙනියන්න කියලා. නේ එනිසා මේ පොඩි එකාට යන්න ඕනේ නෑ වෙලාවේ. එනිසා පොඩි එකාගෙන් ඇහුවේවත් නැහැ. පුතේ වාට දැන් ගෙදර යන්න ඕනද? නැහැ. එනිසා අපි හිතනවා දැන් අපි ගෙදර යන වෙලාව. යා මේ සෙල්ලම් කර කර හිටියත් ඇදගෙන යනවා. කී දෙනෙක් කියනවාද අම්මයි තාත්තයි නේ ළමයි සෙල්ලම් කරන තැනට ගිහිල්ලා කෑ ගහලා බැනලා ගහලා ළමයි වරගෙන එනවා පාඩම් කරපන්. සෙල්ලම් කරනවා උදේ ඉඳලා හැන්දෑ වෙනකන්. මිනිස්සු ඉස්සරහ අපිට ගිහිල්ලා ගහලා අරගෙන එන්න පුළුවන්ද? අඩුම ගානේ ගිහිල්ලා ඇහුවද නේ චුටි දෝනි නේ ඔයා සෙල්ලම් කරා ඇතිද? ඔයාට තව ඕනේද? නේ ඔයා ආසයිද දැන් මාත් එක්ක එන්න? නැත්නම් තව චුට්ටක් වෙලා අම්මි ඉන්නද තාත්ති ඉන්නද ඔයත් එක්ක? අහලා බලන්නකෝ ට්‍රේනින් ෆෝමේෂන් මොනතරම් වෙනස් වෙයිද කියලා. දැන් මගේ ටයිම් ෆ්‍රේම් එකට අනිත් ඔක්කොම ඇඩ්ජස්ට් වෙන්නට ඕනේ.
පළවෙනි දවස වයිෆ් යාවි, හස්බන්ඩ් යාවි. නේ දෙවෙනි දවසත් වයිෆ් අරගෙන ගියා. තුන්වෙනි දවසේ ගියාවි ඔයා පුළුවන් විදියට ඔයා යන්න, මම පුළුවන් විදියට මං යන්නම්. ඔයාට ඕන වෙලාවට ඔයා යන්න, මට ඕන වෙලාවට මං යන්නම්. වේවිනේ. එනිසා ඔබේ ජීවිතයේ ඇතුලේ මේ වටිනාකම් කියන දේවල් නැති කරගත්තට පස්සේ මිනිසුන්ට ආගම තේරෙන්නේ නැහැ. දහම තේරෙන්නේ නැහැ. මේක ප්‍රැක්ටිකල් ලයිෆ් එකක්. ප්‍රායෝගික ජීවිතයක් තමයි අපිට ගත කරන්න ස්වාමීන් වහන්සේ ඇරයුම් කරලා තියෙන්නේ. මේ ප්‍රායෝගික ජීවිතේ අමතක කරලා දාලා මේ අපිට ඕන දේවල් ඔක්කොම කරන්න හදනවා. බෑ. එතකොට හිත් ත්‍රිදේවි මා තුලින් ඔබටත් ත්‍රිදේවි, ඔබ තුලින් මටත් ත්‍රිදේවි, අපි ඔක්කොම රිද්දව ගනීවි. අන්තිමට සිත් ත්‍රිදිච්ච මිනිස්සු වශයෙන් ජීවත් වේවි. එහෙනම් ස්වාමීන් වහන්සේ කියනවා මේ විදියට. ප්‍රිය වචනය මිතුරු පිළිතුරු ලැබීමට සුමිතුරු පිළිතුරු ලැබීමට හේතුව වේ. ප්‍රිය වචනය සුමිතුරු පිළිතුරු ලැබීමට හේතුව වේ. එහෙනම් පරිස්සමින්ම එහෙනම් මේක මේන්ටේන් කරන්න. ස්වාමි පුරුෂයාත් එක්ක, භාර්යාවත් එක්ක, දරුවන්ත් එක්ක කතා කරද්දි පරිස්සමින්ම කතා කරන්න. අද ගිහිල්ලා ට්‍රේන් වෙන්න. නේ ට්‍රේන් කරන්න ලේසිම දේ තමයි මනුස්සයට කතා කරපුවම හිත රිදෙන්නේ. ඒ නිසා කියලා ගස්කොලන් වලට කතා කරලා බලන්න. මම දන්නේ මම නම් මගේ ජීවිතේ මම උත්සාහ කරනවා මේ ගස්කොලන් වලට ගිහිල්ලා කතා කරන්න. නේ ගහකට ගිහිල්ලා කතා කරද්දි ඔබ හරියට කතා කරලා බලන්නකෝ. නේ දැන් මෙතන දේවදාර ගහක් තියෙනවා. ඒ දේවදාර ගහට ගිහිල්ලා ඔබ කතා කරලා බැලුවොත් කාර්ය නැත්තම් මේ වැල් තියෙන ගහකට කතා කරොත් මේ වැලකට කතා කරද්දි ටික වෙලාවක් යනකොට මේ වැල පැද්දෙන්න පටන් ගන්නවා. ඔබ වෙතටම එන්න හදනවා. ගහක් ළඟට ගිහිල්ලා කතා කරද්දි කොච්චර හුලං අනිත් පැත්තට තල්ලු කරත් හරියට ආදරෙන් කතා කරද්දි චූටි මැනික කොහොමද? වා හොඳින් ඉන්නවද? අද වාට කොහොමද? කැම ටික හම්බ වුණාද? කතා කරලා බලන්නකෝ ගහකට ගිහලා මොකද වෙන්නේ කියලා. එයා දන්නේම නැතුව ඔබේ පැත්තට එනවා. ඒ නිසා මම ඔබට කිව්වේ අර මගේ පරණ ගේ ගාව නේ උණ ගහ හිටවලා තියෙන්නේ ගොඩ වතුරේ උණ ගහ හිටවන්න බෑ මැරෙනවා. ඒ නිසා මම එයාට ගිහිල්ලා මොකද කරේ? උණ ගහ බදාගෙන මං කිස් එකක් දුන්නා. කිස් එකක් දීලා කිව්වා රත්තරන් මට වතුරේ හිටවන්න බෑ ඔයාව. ඒ නිසා පොඩි සපෝට් එකක් දෙන්නකෝ. ඔයා පුළුවන් නම් කොන්ක්‍රීට් එක යටින් ඇවිල්ලා අනිත් පැත්තේ වතුර පැත්තෙන් උඩට එන්න කිව්වා. නේ ගිහිල්ලා කිස් එක දීලා හග් එක දීලා නේ මං ඒ ගහට කියලා ආවා. මාස දෙකක් විතර යනකොට මං දැක්කා කොන්ක්‍රීට් එක ඇතුලෙන් ඇවිල්ලා නේ වතුර පැත්තෙන් මෙන්න ෂූට් එක උඩට ආවා. ගහකට කතා කරන්න පුරුදු වෙන්න. ඒගොල්ලන් හරි සංවේදී. ඒගොල්ලන් අපිට උදව් කරනවා. ඒ නිසා ගහකට කතා කරත් ගහ උදව් කරන්න ලෑස්ති නම් සතෙකුට කතා කරපුවාම සතා උදව් කරන්න ලෑස්ති නම් ඔබේ මිනිස්සුන්ට ඔබ හරියට කතා කරොත් උදව් කරන්න කැමතියි. කතා කරොත් උදව් කරන්න කැමතියි. ඒ නිසා ගොඩක් අය මගෙනුත් අහනවා ෆාදර් ඩැරල් ඔයා මේ මොහොතේදී ඇනවුන්ස්මන්ට් එකක් දුන්නොත් ඒ ඇනවුන්ස්මන්ට් එකට මිනිස්සුන්ගේ ප්‍රතිචාරයක් තියෙනවා. දැන් පහුගිය දවස්වල අපේ A level දරුවන්ගේ පූජාව තිබ්බනේ. A level දරුවන්ගේ පූජාව තියෙනකොට මම ඒ දරු පැටවුන්ට සහ දෙමව්පියන්ට කිව්වා අද දවසේදී එකතු කරන සල්ලි වලින් නේ සතයක්වත් මම සුපුවත් අරන්න පාවිච්චියට ගන්නෙ නැහැ. මේ ඔක්කොම සල්ලි වයෝවෘද්ධ අය ඉන්න හෝම් ෆොර් ද එල්ඩර්ස් එකක් හදන්නට මේ මොහොතේදී මම පාවිච්චි කරන්නයි යන්නේ. මේක තමයි කිව්වේ දේ. කලෙක්ෂන් එක නේ එකතු කරලා ඉවර වෙද්දි කීයක් තියෙයිද? මම හිතන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් පූජාවක වැඩියෙන්ම කලෙක්ෂන් එකක් වෙන්නේ නැති ඒ ප්‍රමාණය නේ 4,58,000ක් මේ A level කරන ළමයි දාලා ගියා එදා. 4,58,000ක් දාලා යන්නේ නැහැ නැත්තම් කානික එදා දවසේ පඳුරු කියන දේට වචනයට බලයක් ඇති කරගෙන කතා කරන්න.
කන්වින්ස් වෙන්න කතා කරන්න. අනිත් අයගේ සහයෝගය ගන්න පුළුවන් විදියට කතා කරන්න. පෝස් එක තියන්න නේ. පෝස් එක හරි අත්‍යවශ්‍යයි. ගොඩක් අයගේ ඒ පෝස් එක නැති නිසා තමයි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. කියාගෙන යනවා. අනේ ෆාදර් මට තේරෙන්නේ නැහැ ෆාදර් මම කොච්චර උත්සාහ කරත් එයාට ආදරේ ෆාදර් එයාට ඒ ආදරේ දැනෙන්නේ නැහැ ෆාදර්. ඒගොල්ලන්ට කොච්චර කරත් වැඩක් නැහැ ෆාදර් මොනවා කරලත් වැඩක් නැහැ ෆාදර් මට නම් දැන් තිත්ත වෙලා තියෙන්නේ ෆාදර්. කෝ නතර කරේ කොයි වෙලාවේද? කොහොමද නම් කියන්නට ඕනේ? අනේ ෆාදර් ඒගොල්ලන්ට කොච්චර උදව් කරත් වැඩක් නැහැ ෆාදර්. තේරෙන්නෙම නෑ මම මොන තරම් මැරෙනවද? ඇයි ෆාදර් ඒගොල්ලන්ට දැනෙන්නේ නැත්තේ? දැන් මේක ආර්ට් එකක් නෙමෙයිද? අර විදියට කිව්වොත් අඩුම ගානේ ඒ කියන පුද්ගලයා ගැනවත් දුකක් හිතෙනවද? මට තේරෙන්නේ නැහැ ෆාදර් මොනවද කියලා කොච්චර මං උදව් කරනවද ෆාදර් පොඩි ගානක්වත් ඒගොල්ලන්ට නැහැ. උදේටත් මට සලකන්නේ නැහැ, රාත්‍රීට සලකන්නේ නැහැ, දවල්ට සලකන්නේත් නැහැ, good morning කියන්නේත් නැහැ, good evening කියන්නේත් නැහැ, good night කියන්නේත් නැහැ. මාත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා පුතා කිව්වොත් නැත්තම් භාර්යාව කිව්වොත් කියාගෙන ගියා. මටත් ගානක් නැහැ කිව්වා කියලා ඉවර ඇත්තද? හරි පුතා ගිලෙන ජේසු පිටයි. අර කියන දේට කිසිම වෙයිට් එකක් දුන්නේ නැහැ. ඒ නිසා තමයි ඔබේ මිතුරුකම අඩු වේවි. ඔබේ ඇස්සලින් කඳුලත් එක්ක ඔබ ඉමෝෂනලි කතා කරොත්. ඒ නිසා නිරන්තරයෙන්ම උත්සාහ කරන්න. ඔබේ තියෙන දුක ට්‍රාන්ස්ෆර් කරන්න එපා ඔබේ යාළුවට. ඔබේ තියෙන පේන් එක ට්‍රාන්ස්ෆර් කරන්න එපා. නේ ස්වාමි පුරුෂයාට ඔබේ වේදනාව ඒ මොහොතේ ට්‍රාන්ස්ෆර් කරන්න එපා. ඔබ ගොඩාක්ම වේදනාවක් විඳලා තියෙනවා නම් ස්වාමින් වහන්සේ වෙතට ගිහිල්ලා කියන්න. නැත්තම් ගහක් කොලක් ළඟට ගිහිල්ලා කතා කරන්න. නැත්තම් අඩුම ගානේ පෑනක් හරි අල්ලගෙන කියාගෙන යන්න ඕන දේවල් ඔක්කොම කියාගෙන යන්න. මට හරි දුකයි එපා වෙලා තියෙන්නේ අනේ මට නම් අද පිස්සු වගේ කියලා ඔක්කොම මේකට කියන්න. හැබැයි මිනිස්සුන්ව දැක ගාම කියන්න කොහොමද? නෑ හොඳින් ඉන්නවා. ඉතින් මම උත්සාහ කරනවා ඔයාගේ ජීවිතයට ආදරේ කරන්න. ඒක තමයි වෙනස. එහෙ නැත්නම් අපි මොකද කරන්නේ? අර තියෙන ප්‍රෙෂර් එකයි ඔක්කොමත් එක මගේ අතින් උත් වෙනවා මේ වැරදි. මටත් එක්කම දේශනා කරගන්නේ. නේ මං හරියට මිස්ටේක්ස් කරනවා. මම මිස්ටේක්ස් කරනවා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ මටත් පොල්ලෙන් ගහන්න වගේ මේවා කියලා දෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලෝ ඔක්කොමටත් වඩා මම තමයි වැඩි මිස්ටේක්ස් කරන්නේ. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේ මටම මේ සෝෂල් සයිඩ් එක හොඳටම කියනවා. ඇයි ඒ ස්වාමීන් වහන්සේ දන්නවා ඩරල් you are not up to the mark. ඔබ මට මදි. පූජකයෙක් වශයෙන් ඔබ මට මදි. ඔබ හැසිරෙන විදිය මට මදි. නේ ඒ නිසා ස්වාමීන් වහන්සේ මට කියනවා හැම වෙලාවෙම ඔබ මදි. ඔබ මේ තීන්දුව ගත්ත විදිය වැරදි. මේක කතා කරපු විදිය වැරදි. නේ එනිසා දැන් මේ දවස්වල මම අම්මට කතා කරා රිදෙන්න කතා කරා. ඉතින් මට දැන් හරි දුකයි මගේ අම්මට මම රිදෙන්න කතා කරා කියලා. නේ ඒ නිසා මම කතා කරනකොට මිනිස්සුන්ට සැනසීම හම්බ වෙනවා වගේම මම සැරෙන් කතා කරොත් මේ මොහොතේදී තදින් කතා කරොත් ඒකත් ඊටත් වඩා ගොඩක් රිදෙනවා. ඉතින් ඒ නිසා රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ මේ ජීවිතේ ඇතුලේ මේ ලස්සන වටිනාකමක් තියෙනවා මොනවාද? ඔබ දන්නා හඳුනන අය බොහෝ වෙත්වා. එහෙනම් මේ ගොඩක් අය හඳුනන අය ඉන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ ලස්සන දෙයක් කියලා දෙනවා මොනවද? එහෙත් ඔබේ උපදේශකයා වශයෙන් දහසක් අතරින් එකෙකු තෝරා ගන්න. ඒ නිසා තමයි යාළුවෝ නම් ඔබට ඉන්න පුළුවන් ඕන තරම් දේවල් ෂෙයා කරන්න. නමුත් ස්පිරිචුවල් ඇඩ්වයිස් වලට තනින් තන යන්න එපා. අරයටත් කියනවා මෙයාටත් කියනවා ඔක්කොටම කියනවා ස්පිරිචුවල් ඇඩ්වයිස් වලට. නෑ. ලයිෆ් එකේ ඇඩ්වයිසස් ගන්නේ හැම කෙනාගෙන්ම නෙමෙයි. මොකද එහෙම ගන්න පුරුදු වුණොත් කාර්ය අරයා එකක් කියන අර යාළුවා එකක් කියනවා මේ යාළුවා තව එකක් කියනවා අර යාළුවා එකක් කියනවා අන්තිමට අච්චාරුවක් බවට පත් කරලා දානවා. මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒ සබ්බගේ යාළුවෝ ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි ඔබට අවවාද අනුශාසනාවක් ඕන නම් විශේෂිත පුද්ගලයෙක් තියාගන්න.
ස්පිරිචුවල් ඩිරෙක්ටර් කෙනෙක් හෝ ඩිරෙක්ටරස් කෙනෙක්ව තියාගන්න. හැබැයි ඔහුට ඇයට තුන්වෙනි ඇහැ විවෘත වෙලාද කියලා බලන්න. තර්ඩ් අයි එක විවෘත වෙලා තියෙන්නට ඕනේ. ඒ පුද්ගලයාට පුළුවන්කමක් තියෙන්නට ඕනේ මයින්ඩ් රීඩර් කෙනෙක් වෙන්න. ඒ පුද්ගලයාට පුළුවන්කමක් තියෙන්නට ඕනේ මේ මොහොතේදී ඉන්ටියුෂන් භාවනාමය ප්‍රඥාව තුල කතා කරන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. එහෙම නැතුව ගියොත් අද ගොඩක් අයගේ ඇඩ්වයිසර්ස්ලා කවුද? නේ? තමාගේම සම වයසේ අය. නේ? ඒ නිසා මේ මොහොතේදී වැඩ කරන්න යන්නේ කවුරු කියන විදියටද? හොඳ ප්‍රොපෝසල්ස් තමයි තියෙන්නේ. නේ යාළුවා තමයි කියන්නේ අරයට යන්න මෙහෙට යන්න මෙහෙම කරන්න ඔක්කොම කිව්වා. හැබැයි ඒක ඇතුළට අර සීනියොරිටි එකක් අවශ්‍යයි. අත්දැකීමෙන් කතා කරන්න පුළුවන් මුහුකුරා ගිය කෙනෙක් අවශ්‍යයි. එන්සොබේ ජීවිතයට මුහුකුරා ගිය කෙනෙක්ව තෝරගන්න. අත්දැකීම් තියෙන කෙනෙක්ව තෝරගන්න. ජීවිතේ නිරන්තරයෙන්ම අවවාදයක් අනුශාසනාවක් ගන්න ඕන වුණොත් කාර්ය. ඒ වගේ පුද්ගලයෙකුත් එක්කත් හොඳ සම්බන්ධතාවයක් තියාගන්න. නැත්තම් කාර්ය මොකද වෙන්නේ? ඔබ හැම එකක්ම බෙදාගන්නේ මේ මොහොතේදී ඔබේ අර යාළුවත් එක්කමයි. අර යාළුවත් එක්ක මේ යාළුවත් එක්ක ඔක්කොමත් එක්ක බෙදාගත්තා. නේ සමහරට අපි ඔක්කොම ඉන්නේ එක බෝට්ටුවේ. ඊගල් අයි එකකින් බලන්න පුළුවන් වෙන්නට ඕනේ ප්‍රශ්නය. ඉහලින් පේන්නට ඕනේ. මේ විදිහටම පේන්නට බෑ. ඒ නිසා අඩුම ගානේ ස්වාමි පුරුෂයා භාර්යාව තෝරගන්න කොටත් මේ පොඩි ඇඩ්වයිස් එකක් දෙන්නේ මොනවටද? ඔබට වඩා ඔබ විවාහ වෙන්න යන කෙනා අවුරුදු 2-3කටවත් අඩුම ගානේ වැඩිමල් වුණා නම් හොඳයි කියලානේ කියන්නේ. වැඩිමල් වුණා නම් හොඳයි. මොකද එයාට මේ මොහොතේදී ඔබට ප්‍රොටෙක්ෂන් එකක් දෙන්න දැනේවි. සම වයසට යනවට වඩා. ඒ නිසා තමයි එදා ඉඳලා කිව්වේ. ඒ නිසා ගොඩක් වෙලාවට කියන්නේ බාල කෙනෙක්ව බඳින්න එපා. බාල කෙනෙක්ව බඳින්න එපා. මොකද බාල කෙනෙක් බඳින්න එපා කියන්නේ නේ හැම වෙලාවෙම සැකයක් ඇති වෙනවා එක්තරා කාලයක. දැන් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අවුරුදු 40 වෙනකොට නේ අවුරුදු 45 වෙනකොට ට්‍රාන්සිෂන් පීරියඩ්ස් වලට යනකොට මෙන්න පෞල් ජීවිතයේ දෙදරලා ගිහිල්ලා. අයියේ දැන් හැම වෙලාවෙම ප්‍රශ්න කරන්නේ කතා කරන්නේ තමාට වඩා බාල කෙනෙකුත් එක්ක තමයි හැම වෙලාවෙම ඩිස්කස් කරන්න වෙන්නේ. දේවල්. නැත්තම් මේ මොහොතේදී හරියට ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේව ගැන ගොඩක් වෙලාවට කතා කරපුවාම දැනෙන්නේවත් නැහැ. පිටරට නම් ලිවිං ටුගෙදර් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒ නිසා ලොකු එක්කෙනයි පොඩි එක්කෙනයි වයස පරතරේ ඒව එකක්වත් බලන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ඩිවෝස් රේට් එක බලන්න කොහොමද කියලා. ඒගොල්ලන්ට කොච්චර කල් දෙකට පවුල් කන්න පුළුවන් කියලා. පවුල් කන්න බෑ එකට. ටික කාලයක් ඇසුරු කරන්න පුළුවන්. හැබැයි ඒ නිසා තමයි ස්වාමි පුරුෂයා වශයෙන් ඔබේ වයිෆ්ට මේ මොහොතේදී ඇඩ්වයිසර් වෙන්න එපා. දැන් ගොඩක් අය කියන්නේ මොනවද? මගේ වයිෆ් මං හදා ගන්න ඕනේ පාද කොහොම හරි. ඒ නිසා උදේටත් මොනවා හරි කියනවා, දවල්ටත් කියනවා, රාටත් කියනවා. වයිෆ්ට කියනවා. හොඳයිද? බෑ. වයිෆ්ට කියන්න ඕන දේවල් එනං ඔබ කාටද ගිහිලා කියන්නට ඕනේ? ඔබගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර්ට, ෆැමිලි ඩිරෙක්ටර්ට ගිහිල්ලා කියන්න. වයිෆ්ට කියන්න එපා. හස්බන්ඩ්ට කියන්න එපා. ඒ දේ කෙලින්ම ඩිරෙක්ට් මෙතඩ් එක පාවිච්චි කරන්න එපා. ඔබට කියන්න ඕන ඔක්කොම ගිහිල්ලා ඒ ස්පිරිචුවල් ඩිරෙක්ටර්ට ගිහිල්ලා කතා කරලා කියනවා. හැබැයි අහගෙන ඉන්න නෙමෙයි. මොකටද? ඊට පස්සේ එයාටත් හොරා අර මහත්යා ගාව තියෙන ඒ සිතුවිලි ඒ ප්‍රශ්න ටික අයින් කරලා දාන්න. එතකොට දැන් කවුද ඇඩ්වයිස් කරන්නේ අන්තිමට මහත්යාට? කවුද පොසිටිව්ලි දාන්නේ? භාර්යාවද? නැහැ. අර ස්පිරිචුවල් ඩිරෙක්ටර් තමයි දාන්නේ. අද ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි? ඩිරෙක්ට් මෙතඩ් එක පාවිච්චි කරනවා. වයිෆ්ට කියන්න ඕන දේවල් ඔක්කොම කියනවා. හස්බන්ඩ්ට කියන්න දේ ඕන ඔක්කොම කියනවා. ඉතින් කියන්න එයාට අර ආදර සම්බන්ධතාවයක් වෙනුවට වෙන්වීම තමයි වැඩි වෙන්නේ. ඇයි ඒ කියපු ගාම කියනවා ඔයා කොහොමද දන්නේ? එහෙම කියන්නේ පිස්සු කතන්දරනේ. මං එහෙම හිතලා තිබුණෙත් නෑ. ඔයාගේ මේ මනසේ තියෙන විකාර කියලා තමයි ආයේ එන්නේ. ඇයි මට කියන්න හදනවනේ.
එනිසා ඔබේ ස්වාමි පුරුෂයා භාර්යාව වශයෙන් අධ්‍යාත්මික පියාට කතා කරොත්, අධ්‍යාත්මික මවට කතා කරොත්, ඇය දන්නවා කවදද කොතනද මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා. සමහර අය කියනවා ෆාදර් මම මහත්යත් එක්කමයි ආයේ ෆාදර් එක්කගෙන ආව ෆාදර් ඒ නිසා මහත්යට හොඳට කියන්න ෆාදර්. ජීවිතේටත් කියන්නේ. ඊට පස්සේ යනකොට මට කියනවා නේ මද ෆාදර් ඩැරල් කිව්වා එතනට ගියා වචනයක් කිව්වේ නෑනේ මහත්යට. නේ එක්කගෙන ගියාටත් පාඩුයි. බලන්න ගියා මටමයි අන්තිමට කිව්වේ. ඔයා හොඳට ඉන්න යට පොඩක් ආදරය කරන්න කියලා. ඒතකොට දැන් කොතනද හදන්නට ඕනේ? වීක් එක්කෙනාවද ඉක්මනට හදන්න පුළුවන් ස්ට්‍රෝං එක්කෙනාද? එස දුර්වල චරිතය ගොඩනගා ගන්නත් අර ප්‍රබල චරිතය තමයි අවශ්‍ය වෙන්නේ. ඕනකමක් තියෙන කෙනාව. නේ සමහර අය කියනවා ෆාදර් ඕවා මට නෙමෙයි කියන්නට ඕනේ. එයාට කියන්න ෆාදර් එයාට. එයාගේ පැත්තේ නෙමෙයි ඔක්කොම තියෙන්නේ. දැන් ෆාදර් මම ඇවිල්ලා කියපුවම මටම නෙමෙයි ඔක්කොම මටම බයින්නේ. මටමනේ කියන්නේ මෙහෙම වෙන්න වෙනස් වෙන්න කියලා. ඇයි ෆාදර් එයාට කියන්නේ නැත්තේ? මිනිස්සු එහෙම නෙමෙයිද ඇවිල්ලා ළමයිව බ්ලස් කරගන්නත් යන්නේ. අනේ ෆාදර් ළමයාට පොඩ්ඩක් කවුන්සලින් දෙන්නකෝ කවුන්සලින්. නේ ළමයාටත් කියලාම ගේනවා අන්තිමට. පුතේ ෆාදර් ඩැරල් ගාවට ඔයාව ගෙනියන්න යන්නේ යා. අඩුම ගානේ ෆාදර් ලව්වලවත් කියා ගන්න ඕනේ. නේ මෙතෙන්ට ඇවිල්ලා කවුන්සලින් කරන්න කිව්ව මම හැම වෙලාවෙම කියනවා don't tell him or her. කවදාකවත් කියලා ගේන්න එපා කවුන්සලින් කියලා. එතකොට මම අහනවා මොනවද ෆාදර්? එහෙනම් කියන්නකෝ මේ සුපුවත්තන්න බලන්න යනවයි කියලා. නැත්තම් ඔයා කියන්නේ ඔයාගේ බඩ රිදෙනවා කියලා. නේ අනේ පුතේ යන්කෝ ෆාදර් ගාවට නැත්නම් සිස්ටර් ගාවට මේ පොඩි ආශිර්වාදයක් ඉල්ලගෙන එන්න. මට කියන්න වේල පහෙන් ඔබ ඇඳගෙන ඉන්නේ මොන පාටද? දුව ඇඳගෙන ඉන්නේ මොන පාටද? එතකොට දන්නවා මොන පාටද කියලා. ඒතර අපි ප්ලෑන් කරනවා සමහරවිට නේ හදිස්සිය හම්බෙච්ච විදියට කතා කරන්න. දැන් එහෙමද කැමති නැහැ. වට කර හැවිල්ලා කියනවා ෆාදර් මෙයා තමයි ෆාදර් කේස් එක. ළමයා ඉන්නකොට කියලා මෙයා තමයි කේස් එක. ඉතින් මං කිව්වා අම්මේ මොනවද මේ කරන්නේ? නේ. ඉන්ස ස්පිරිචුවල් ඩිරෙක්ටර්වත් මේ මොහොතේදී කල කරලා තමයි යවන්නේ. දැන් ෆැමිලි නේ කපල්ස් රිට්‍රීට් එකක් තියෙනවා කියපුවම මම දන්නවා කෝල්ස් එනවා තමයි කියලා. නේ දිගට හරහට කෝල්ස් එනවා. ඇයි හරි අපේ ඉස්කෝලෙන් එන්නයි යන්නේ. වයිෆ්ලටත් තියෙනවා හස්බන්ඩ්ලටත් තියෙනවා කෝල් කරලා කියන්න. ෆාදර් සබ්ජෙක්ට් මැටර් එක කතා කරනකොට මගේ වයිෆ්ගේ මේ අඩුපාඩුකම් ටිකක් තියෙනවා ෆාදර් මේක ටච් කරන්න. වයිෆ්ලත් කතා කරලා කියනවා ෆාදර් මගේ හස්බන්ඩ්ගේ මේ අඩුපාඩුකම් තියෙනවා ෆාදර් කොහොම හරි ටච් කරන්න ෆාදර්. නේ කතයිනේ වැඩේ. ඒ නිසා මේ මට කියන්න ඕන ඔක්කොම කියා ගන්න ඕන කෙනෙක්ද මේ මොහොතේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් කියන්නේ නැහැ. සමහර වෙලාවට කේස් එක තියෙන්නේ වෙන කොහෙදෝ. අපි හැන්ඩල් කරන්නට යන්නේ වෙනත් පැත්තකින්. ඒ නිසා උපදේශනය සඳහා තෝරා ගන්නා වූ පුද්ගලයාව පරිස්සමින් තෝරගන්න. පරිස්සමින් තෝරගන්න. හැබැයි උපදේශනය සඳහා තෝරගන්න කෙනා ඔබේ ලයිෆ් පාර්ට්නර් නෙමෙයි. ඔබේ ලයිෆ් එකේ ෆ්‍රෙන්ඩ් නෙමෙයි. නේ ඒ නිසා තමයි ට්‍රිප් යන්න ගියොත් කාර්යය හැමදාම සෙට් වෙන්න ගියොත් උපදේශනය ස්පිරිචුවල් ඩිරෙක්ටර් ඉවරයි. ඒ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ අපේ ස්පිරිචුවල් අනේ එයා තමයි අපේ පවුලට ගොඩාක් සම්බන්ධ එයා තමයි අපේ ජීවිතයට සම්බන්ධ කියලා දැන් එයාව තමයි ට්‍රිප් අරගෙන යන්නේ. දැන් ට්‍රිප් එක අරගෙන ගියොත් මොකද වෙන්නේ? හැන්දෑ වෙනකොට කියාවි ෆාදර් මම නම් මේක ගෙනාවේ පිට රටින් ගෙනාවේ ෆාදර් මේ හොඳයි ෆාදර් මේක මේ බඩේ කැක්කුමටත් හොඳයි ෆාදර්. රැට චුට්ටක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද අපි ඇඟපත අමාරුයිනේ. අපි පොඩ්ඩක් ගමු ෆාදර්. වැඩි ගන්න නැහැ චුට්ටයි අද. කාත් එක්කද ගත්තේ හන්දිමඩ නේ අර වයිෆ් ඉස්සරහ පිට ළමයි ඉස්සරහ පිට නේ ස්වාමීටත් දීලා අන්තිමට පොඩි ෂොට් එකක්. අන්තිමට නේ පුතාට කියනවා පුතේ ෆාදර් අංකල්ට කියන්නකෝ ඉතින් ඔයාගේ ප්‍රශ්න ටික. කියන්නේ නැහැ මොකද ෂොට් එකක් ගහලානේ. ඒස නැති කරගන්න එපා. ඔබේ ස්පිරිචුවල් ඩිරෙක්ටර්ව ඩිරෙක්ටර්ස්ව නැති කරගන්න එපා. නේ
ඒගොල්ලන්ට රෙස්පෙක්ට් කරන්න ඒ විදියට. ඒගොල්ලන්ගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට දාගෙන අන්තිමට ඔබේ ජීවිතේ තියෙන අවස්ථාව නැති කරන්න එපා. ඒ නිසා තමයි ස්පිරිචුවල් ඇඩ්වයිසර්ස් ලව මේ මොහොතේ ඔබේ යාළුවා වෙන්නේ නැහැ. ඔබේ යාළුවට ඒ වැඩේ කරන්න බෑ. නේ. ඒ නිසා ඒගොල්ලන් ඒ තත්වෙම තියාගන්න. ස්පිරිචුවල් ඩිරෙක්ටර්ස් ලව ඒ විදියට තියාගන්න. නේ. ඔබේ ජීවිතේ යාළුවන්ව යාළුවෝ වශයෙන් තියාගන්න. එදාට ඔබට තේරෙවි ඒගොල්ලන්ගෙන් උදව්ව ඒ විදියට ගන්නවා, යාළුවත් එක්ක ඇසුරු කරලා උදව්ව ඒ විදියට ගන්නවා. මේක දන්නේ නැති නිසා තමයි අද ලංකාවේ ස්පිරිචුවල් ඩිරෙක්ෂන් කියන දේවල් වල වටිනාකම නැතුව ගියේ. ඒ නිසා ස්පිරිචුවල් ඩිරෙක්ටර් කෙනෙක් කවුරු හරි වුණොත් කෝල් කරලා අහන්නේ නැහැ. ඊයේ රෑ නිින්ද ගියාද? කෑම කෑවද? දැන් බඩරිදිල්ල කොහොමද? නේ මහත්තයා ඊයේ බැන්නද? ගැහුවද? ඒ එකක්වත් නැහැ ස්පිරිචුවල් ඩිරෙක්ෂන්ස් වල. නේ. අයියේ ඒක eye to eye නෑ. ඒ නිසා ස්පිරිචුවල් ඩිරෙක්ටර් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ් කියන්නේ වෙනම. හැබැයි ස්පිරිචුවල් ඩිරෙක්ටර් නිරන්තරයෙන්ම eye to eye. ඇහැ බලාගෙන තමයි කතා කරන්නේ. moods පේන්නට ඕනේ. facial expressions පේන්නට ඕනේ. මේ මොහොතේදී ඒ chapter එක එතනින් ඉවර වෙන්නට ඕනේ. ඒක ආය ටෙලිෆෝන් කෝල් එකකින් කන්ටිනියු කරන්නේ නැහැ. ආය මාකට් ප්ලේස් එකේ හම්බුනාම shopping mall එකේ හම්බුන ගාම නේ කොහොමද දැන් අර husband ගේ relationship එක කොහොම තාම තියෙනවද? ඒ අහන්නේ. දැන් සමහර වෙලාව අපිව දැක්කමත් ඇවිල්ලා කියන්න හදනවා ෆාදර් මතකයිද ෆාදර් එදා අර ෆාදර්ට කේස් එක කියලා ගියේ මට මතක නැති විදිහටම ඉන්නවා. ඇත්තද පුතේ? හා ජේසු පිටයි. ඇයි හම්බෙන තැන අර කේස් එක තමයි මතක් කරන්නේ. මේ කේස් එක මතක් කරනවා. එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා ෆාදර්ගේ අහංකාරකම් බලන්නකෝ. මං ගිහලා මගේ මුළු ජීවිතේම දිගෑරියා. නේ ප්‍රශ්නේ කොහොමද කියලාවත් ඇහුවේ නෑනේ. නේ ගණන් ගත්තේ නෑනේ මාව. නෑ එහෙම කරන්නේ නැහැ. ඒක ඕනකමකින් කරන්නේ නැත්තේ මේ ඇයි ඒක වැරදි ක්‍රමවේදයක් කරොත් ඒක වැරදි ක්‍රමවේදයක් හම්බෙන හැමතැනම මේ මොහොතේදී ගිහිල්ලා ප්‍රශ්නේ කතා කරොත් ඒ නිසා ඔබේ ස්පිරිචුවල් ඩිරෙක්ටර්ව හම්බෙන්න වෙලාවක් දාලා යන්න ස්පිරිචුවල් ඩිරෙක්ටර්ව. හැබැයි ඔබේ රිලේෂන්ෂිප් එක ගොඩාක් වැදගත්. වදයක් දෙන්න යන්න එපා කවදාක්වත්. ස්පිරිචුවල් ඩිරෙක්ටර්ත් එක්ක හැම වෙලාවෙම කෝල් කරන්න ගියොත් මොකද වෙන්නේ? නේ දැනුත් කෝල් කරනවා ආයෙත් කෝල් කරනවා තවත් පොඩ්ඩක් කෝල් කරනවා තවත් පොඩ්ඩක් කෝල් කරනවා අන්තිමට අර ස්පිරිචුවලි එම්පවර්ඩ් මිනිස්සයාට ඔබව තිත්ත කරලා දා ගන්නවා. ඒ නිසා එහෙම කරන්න එපා කවදාක්වත්. නේ ඔබේ ස්පිරිචුවල් ඩිරෙක්ටර්ස් ඔබට ඇඩ්වයිස් කරන අය මේ මොහොතේ ඔබට ඕන වෙලාවක උදව්වක් දෙවි. නමුත් ඔබ ඒගොල්ලන් ඈත් වෙන විදියට වැඩ කරොත් ඒගොල්ලොත් මේ මොහොතේදී ඔබගෙන් ඈත් වෙලා යාවි. ඒ නිසා තමයි අම්මේ තාත්ති පුතේ දුවේ මේකේ ලස්සන වචන කීපයක් කියනවා. යමෙකු ඔබේ මිතුරෙකු කර ගැනීමට කැමති නම් ඔහු අත්හදා බැලීමෙන් පටන් ගන්න. එහෙනම් නිකන් ගේ ඇතුළට දාගන්න එපා කාවක්වත්. මිනිස්සුන්ව යාළුවා කියලා දවසයි දැක්කේ දෙකයි දැක්කේ ඊට පස්සේ ෆුල් ඔක්කොටම ඉන්ට්‍රොඩියුස් කරලා දීලා නෑ ස්ටඩි ද පර්සන් ස්ටඩි කරන්නේ පුද්ගලයා චුට්ටක් නේ කවුද කින්ද මන්ද ඇයි නැත්තම් කාර්යය ගෙදරට ආවට පස්සේ චැප්ටර් එක නැති කරලා දානවා ඔක්කොම ඉවරයි ගේ ඇතුළට ආවට පස්සේ ඒ නිසා යාළුවව තෝරගද්දි කාලයක් දෙන්න මේ මොහොතේ දීලා බලන්න අර සිටුේෂන් එක යා කොහොමද හැන්ඩල් කරන්නේ මේ සිටුේෂන් එක යා කොහොමද හැන්ඩල් කරන්නට යන්නේ නේ මේක පොඩ්ඩක් ප්‍රඥාවෙන් යුතුව බලන්න නැත්තම් කාර්ය ඔබ හඳුනන කෙනා ඔක්කොටම හඳුනලා දේවි නේ දැන් මං කාවාරි හඳුනනවා නම් කාර්යයේ මෙතන රොෂාන්ව හඳුනනවා නම් රොෂාන්ට මං හම්බෙන ඔක්කොටම කියනවා යා රොෂාන් යා කියලා රොෂාන්ව ඉන්ට්‍රොඩියුස් කරනවා යා අරයට පෙන්නවා මෙයාට පෙන්නවා නමුත් මං රොෂාන් ගැන හරියට දන්නේ නැහැ හරියට දන්නේ නැතුව මං ගිහිල්ලා හැමතැනම ඉන්ට්‍රොඩියුස් කරාට පස්සේ සමහර වෙලාවට මෙයා බ්ලන්ඩර් එකක් කරොත් අන්තිමට මොනවද කියන්නේ අනේ ෆාදර් කියපු නිසායි ෆාදර් රොෂාන්න ගෙදරට ගත්තේ හඳුනගත්තේ
රොෂාන් එහෙම කරයි කියලා අපි හිතුවේ නෑනේ. ඉතින් අඩුම ෆාදර් කියපු නිසානේ අපි කිව්වේ හිතුවේ මේ මිනිස්සයා හොඳයි කියලා. ඒ නිසා ඊට පස්සේ කියන්න එපා අනේ මං දැනගෙන හිටියේ නෑනේ රොෂාන් මේම දෙයක් කරයි කියලා. මාත් එච්චර දන්නේ නෑ මං දැන් එයාව දැනගෙන දවස් 3යි. දවස් 3යි ඒකයි ඉතින් මෙතන ප්‍රශ්නේ වුණේ. හරියයිද වැඩේ? එහෙම දවස් 3යි කියලා ඊට පස්සේ ඒකට උත්තරයක් හරියයිද? නැහැ. ඒ නිසා ඔබ යම්කිසි කාල පරිච්ඡේදයක් හඳුනගන්න කාට හරි ඔබව ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන නම් නේ කාටද ඉන්ට්‍රොඩියුස් කරන්නේ කවදද ඉන්ට්‍රොඩියුස් කරන්නේ කොහොමද ඉන්ට්‍රොඩියුස් කරන්නේ කියන එක හොඳට මතක තියාගන්න. නැත්තම් කාර්යය ඊට පස්සේ ගොඩක් අයට වැරදිලා. නේ ළමයා වැරදිලා අම්මා තාත්තා වැරදිලා ෆැමිලි සම්බන්ධතාවයන් වැරදිලා නේ රස්සාවට ගන්නකොට වැරදිලා. ඒ නිසානේ පළවෙනි ඉන්ටර්විව් සෙකන්ඩ් ඉන්ටර්විව් තර්ඩ් ඉන්ටර්විව් මේ ඔක්කොම තියෙනවනේ ඉන්ටර්විව් විතරකුත් නෙමෙයි තියෙන්නේ දැන් ගෙදරත් ගිහිල්ලා බලනවා පෞල් පසුබිම කියන්නේ කොහොමද කියලා ඇඩ්‍රස් එක හරියට අහගෙන ගිහිල්ලා බලනවා මෙයා මේ මොහොතේ shopping ගියාම කොහොමද යන්නේ නේ එයා බිස්නස් කරනකොට කොහොමද ඉතුරු ටික කරලා තියෙන්නේ ඔක්කොම බලලා තමයි මේ මොහොතේදී ඊට පස්සේ ජොබ් ඔපචුනිටි එකක් දෙන්නේ බඳින්න යනකොට එහෙම හොයලා බලන්නේවත් නෑ අඩුම ගානේ ෆාදර් යාට තියෙනවා ෆාදර් දැන් මේ දවස්වල බෙන්ස් එකක් තියෙන්නේ ෆාදර් නේ එනිසා බෙන්ස් එකක් තියෙනවා නම් හොඳයි ඉතින් ෆාදර් යා හොඳ ලෙවල් එකේ ඉන්නවා ඇති බලන්න ගියාම ඩවුන් පේමන්ට් එක දාලා තියෙන්නේ මේ මොහොතේදී ලක්ෂයයි ඉතුරු ඔක්කොම ෆයිනෑන්ස් කරලා අරන් තියෙන්නේ ලීස් එකට යන්නේ බෙන්ස් එකේ බැන්ද දා ඉඳලා ණය ගෙවන්න ඕනේ නේ ඒස දැන් අඩුම ගානේ බලන්න මේ පිටස්සරෙන් නෙමෙයි මේ පුද්ගලයාට යම්කිසි ගමනක් ඇවිල්ලා තියෙනවද යම්කිසි සොලිඩ් දෙයක් කරගෙනද තියෙන්නේ කියලා. ඒව එකක්වත් බැලුවේ නැත්තම් කාරිය අතරම. ඊට පස්සේ කියනවා අනේ ෆාදර් මාව රැවටුණා ෆාදර්. ඇඳිල්ලට මං හිතුවා එයාගෙන කියලා. බලන්න ගියාම ෆාදර් ලොන්ඩ්‍රියෙන් අරගෙන ඇවිල්ලා තියෙන ගානක් දීලා. එනිසා පරිස්සම් වෙන්න. පුද්ගලයාව හරියට දැනගන්න. නැත්තම් කියාවි මම දැනගෙන හිටියේ නෑනේ. මම දැනගෙන හිටියානම් කාර්යය මෙහෙම කවදාකවත් කරගන්නේ නෑ. ඒ නිසා දැනගන්න පුද්ගලයන්ව ටික කාලයක් ඇසුරු කරන්න. ඇසුරු කරලා ඉවර වෙලා තීන්දුවක් ගන්න. එතකොට ස්වාමීන් වහන්සේ තුල ඔබ හරි දේ කරાવી. එතකොට මොනවද කියන්නේ ස්වාමීන් වහන්සේට? ඔහු විශ්වාස කිරීමට ඉක්මන් නොවන්න. එහෙනම් ඔබ නාඳුන පුද්ගලයෙක් හඳුන ගන්නකොට විශ්වාස කරන්න ඉක්මන් වෙන්න නම් එපා. ගොඩක් අය නේ දවස් 3යි ඇසුරු කරලා අන්තිමට කියනවා අනේ මේ මොහොතේදී පොඩි අත්මාරුවකටයි ආවේ. පුළුවන්ද මට ලක්ෂ 10ක් එන්න තියෙනවා මන් ගෙනාපු ගම ගෙනන් දෙන්නම්. ඕක එච්චර ප්‍රශ්නයක් නෙවෙයිනේ. මට මේ වෙලාවේ ඒක කරගන්න විදියක් නැහැ. පුළුවන් නම් හරි අතේ තියෙන සල්ලි කීයක් හරි දෙන්නකෝ. ඇත්තද? දවස් 3කින් දෙන්න පුළුවන්ද? පුළුවන්. රයිට් නාරේ. හරි. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. දවස් 3කින් මහත්තයට කියන්න ඕනේ නැහැ. එහෙනම් මං හොරෙන්ම දෙන්නම්. මොකද මහත්තයට කියලා ඕක දෙන්න ගියොත් එයා සමහරට එපා කියන්න පුළුවන්. ඒ නිසා මගේ ලක්ෂ 10ක් දෙන්න පුළුවන්. මා ගාව තියෙන දවස් 3ෙන් දෙන්න. ඉතින් දවස් 3ෙන් දුන්නා. මේ දෙන්න කියලා දුන්නා. අවුරුදු 3ක් ගිහිල්ලා තාම දීලා නැහැ. අවුරුදු 3ක්. දැන් මහත්තයට හොරෙන් පොලි ගෙවනවා. නේ පොලියට තරම් දීලා තියෙන සල්ලි දීලා මදිපාඩුව පොලියට අරන් දීලා. අනේ ෆාදර් මේ මිනිස්සයා දැන් කියනවානේ දෙන්නේ නැම කියලා. බොරුවට එතනටපත් වෙන්න එපා. ඒ නිසා පුද්ගලයන්ව දැනගන්න හරියට. එහෙම නුනේ නැත්තම් ඊට පස්සේ දෙයියන් නයි එපා වෙන්නේ ඔබට. ඒ නිසා ස්වාමීන් වහන්සේ අන්තිමට කියනවා මේ විදිහට මොනවද? මන්ද ඇතෙමෙකු මිත්‍රත්වයක් ඇති කරගන්නේ එය තම වාසියට හැරෙන විට පමණකි. ඔබේ කරදරේදී ඔහු ඔබ සමග නොසිටින්නේ. ඒ නිසා මේ සුද්ධ බයිබලයේ කියන්නේ කැටලොග් එකක් ලයිෆ් එකට. මේවා හරියට ඉගෙන ගත්තොත් මේ දේ වචනේ ඇතුලේ තියෙන රසය ඔබට මට වැරදෙන්නේ නැතුව ජීවත් වෙන්න අමාරුවේ වැටෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්.
ඒ නිසා ස්වාමීන් වහන්සේ කියන්නේ තාමත් පැහැදිලිවම කියනවා මොනවද? වාසියට හැරවෙන කෙනාව පරිස්සමින් ආශ්‍රය කරන්න. තමාගේ මගේ ජීවිතෙත් මම දන්නවා ඕන තරම් එහෙම මිනිස්සු ඉන්නවා. ෆාදර් කියාගෙන එනකොට දන්නවා මොන හරි එකක් කරගන්න තමයි එන්නේ කියලා. වචනේ අදිනකොටම දන්නවා මොන හරි දෙයලා නේ. ඉතින් ඒ නිසා මේ මොහොතේදී ඔබේ ජීවිතයේ වාසිය සඳහා අසුරු කරන අය ඕන තරම් ලං වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට උදව් කරද්දී උදව් කරලා අතහැරලා දාන්න. That's it. ඉවරයි. මගේ ජීවිතේත් ඕන තරම් වාසිය සඳහා මාව ඇසුරු කරන අය ඉන්නවයි කියලා මම දන්නවා. හැබැයි ඒගොල්ලන්ට මම කරන්න තියෙන දේ උදව්ව ඒ වෙලාවේ කරනවා. එතනින් එහාට භජනයක් නැහැ. වැඩිය. මොකද මම දන්නවා යා එහෙම තමයි ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ එහෙම තමයි ජීවත් වෙන්නේ. නේ. ඒ නිසා එතනින් එහාට ගමනක් යන්න බෑ. එහෙම අයට ඒ උදව්ව කරන්න. අතාරින්න එපා. නමුත් එතනින් එහාට ඔබ බලාපොරොත්තු වෙන්න එපා ඒගොල්ලන්ගෙන් උදව්වක්. ඒ නිසා ස්වාමීන් වහන්සේ තුළ මොනවද කියන්නේ? තවත් මිතුරෙකු බේද වී තවත් මිතුරෙක් බේද වී ඔබේ සතුරෙක් වන්නේය. ඔබේ සතුරෙක් වන්නේ. ඔහු ඔබේ ආරවුල ඔහු ඔබේ ආරවුල ප්‍රසිද්ධ කර ඔබ ලැජ්ජාවට පමුණුවන්නේය. ඔබ ලැජ්ජාවට පමුණුවන්නේය. කී දෙනෙක් ඉන්නවද ලැජ්ජාවට එහෙම පමුණුවන? නේ යාළු වෙලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක් ඉන්නවද? නේ අන්තිමට තරහ වුණාම සම්පූර්ණයෙන්ම කියනවා ආව ගියේ තැන් කරපු දේවල් නේ අන්තිමට කියනවා ඔයාට මම බඳින්න දෙන්නේ නැහැ. පුළුවන් අයට කියනවාමයි. අරයටත් කියලා මෙයාටත් කියලා මෙයා මේ වගේ කෙනෙක් මේ වගේ කෙනෙක් මෙහෙම තමයි උනේ මෙහෙම තමයි. අන්තිමට කියනවා ඉතින් මම ආදරේ කරා. නමුත් දැන් ආදරේ නැහැ. ඉස්සරයා මගේ හොඳ යාළුවෙක්. හැබැයි දැන් එයා හොඳ යාළුවෙක් නෙමෙයි. අම්මේ තාත්තේ පුතේ දුවේ එහෙම පිරිසක් ඕනතරම් මේ පොළොව තලේ ඉන්නවා. ඒ නිසා අවස්ථාව ආය හම්බුනාම ඒගොල්ලෝ ඔබේ හොඳ නම කීර්ති නාමය ඔක්කොම නැති කරලා දමාවි. ඉතින් ඒ නිසා ඒ අයටත් සමාව දෙන්න වේවි. නැත්තම් මේ පොළොව තලේ ජීවත් වෙන්න බැරුව යාවි. එතකොට කියනවා ලස්සන දෙයක් අන්තිමට කියනවා ඒක අයිති කරගමු අපි. තවත් මිතුරෙක් ඔබ සමග කෑමට වාඩි වන්නේය. ඔබ සමග කෑමට වාඩි වන්නේ. එහෙත් ඔබ කරදර දවසේදී ඔහු ඔබට සහාය නොවන්නේය. ඔබට සහාය නොවන්නේය. ඔබට සරු වන විට ඔහු ඔබේ කිට්ටු හිතවතා වන්නේය. ඔහු ඔබේ මෙහෙකරුවන්ට පවා නිදහසේ අණ දෙන්නේය. එහෙම මිනිස්සු නැද්ද? නේ දවස් දෙක තුනයි ඇසුරු කරන්න පටන් අරගෙන එතකොට ආවට පස්සේ ඔක්කොටම කමාන්ඩ් කරලා තමයි යන්නේ. මේ අරක කරන්න මේක කරන්න වාසියටයි ඇවිල්ලා තියෙන්නේ දන්නවා. ඇවිල්ලා ඔක්කොටම කමාන්ඩ් එකක් දෙනවා. අර කරනවා අරක කරලා නැහනේ බලන්නකෝ. මේක කරලා නැහනේ තාම. නේ කරන්නකෝ. නමුත් ඉතින් හදවතින් දන්නවා මේ මොහොතේදී අවස්ථාවාදීන් කියලා. එනිසා අවස්ථාවාදීන් ඕනතරම් ඔබේ ජීවිතේ මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් ඉවසන්න. අන්දනේ මගේ ජීවිතේ මම උත්සාහ කරන දේ තමයි අවස්ථාවාදී කියලා හොඳටම දන්නවා. නමුත් මං ඉවසනවා. මොකද හෙලා දැකලා අයින් කළා අතහැරලා දානවට වඩා ඉවසලා මේ මොහොතේදී දයාවෙන් යුතුව තේරුම් ගන්න එක තමයි හොඳම දේ. මොකද මේ කියවීම අනුව අන්තිමට දැන් ඉන්න ඔක්කොමලා වතරින්න වෙනවද නැද්ද? අතරින්න වෙනවනේ. මේක හරියට විග්‍රහ කරලා බැලුවොත් අම්මෝ අරයත් එහෙම කෙනෙක් නේ මට එහෙමනේ කරේ මෙයාත් එහෙමනේ කරේ අරගොල්ලොත් එහෙමනේ කරලා තියෙන්නේ අපි හිතාගෙන හිටියේ එක දැන්නේ දේව වචනෙන් ගාන්න පැහැදිලි වුණේ ඒගොල්ලොත් එහෙමනේ කරේ අන්තිමට කියාවි අදින් පස්සේ එයා වාස්ත්‍රය කරන්නෙත් නැහැ මෙයා වාස්ත්‍රය කරන්නෙත් නැහැ මහත්යව තියාගන්නෙත් නැහැ වයිෆ් තියාගන්නෙත් නැහැ කාවක්වත් තියාගන්නේ නැහැ ඒ නිසා මේ ඔක්කොම යථාර්ථයක් වුණත් දැන් ඒගොල්ලන් ඔක්කොමලා වැසුරු කරන්න මොනවද ඕනේ තේරුම් අරගෙන ඉවසගෙන සමාව දෙන්න. එච්චර තමයි තියෙන්නේ. තේරුම් අරගෙන ඉවසගෙන සමාව දෙන්න. ජූදස් පාවල දෙනවා කියලා ජේසුස් දැනගෙන හිටියේ නැද්ද? දැනගෙන හිටියා. නේ. දැනගෙන හිටියා. ඉතින් ඒ නිසා ජූදස් ඉවසුවා. පේදුරු දන්නේ නැහැ කියලා කියනවා කියලා
දන්නේ නැද්ද? දන්නවා. නමුත් කකුල හොදනවා එයාගෙත්. නේ. එනිසා සමාව දෙන්න. සමාව දුන්නොත් තමයි ඒ දේවිකත්වයේ මතුවෙන්නේ. ඒ නිසා ලස්සන දෙයක් කියනවා. එහෙත් ඔබ නිසරු වුණොත් ඔබ නිස්සර වුණොත් ඔහු ඔබට විරුද්ධව හැරෙන්නේය. ඔහු ඔබට විරුද්ධව ඔහු හැරෙන්නේ. ඔබේ බැල්මෙන් සැඟවෙන්නේය. ඔහු ඔබේ බැල්මෙන් සැඟවෙන්නේ. ඔබේ සතුරන්ගෙන් ඔබේ සතුරන්ගෙන් හොඳින් ඈත් වී සිටින්න. හොඳින් ඈත් වී සිටින්න. ඔබේ මිතුරන්ගෙන් ඔබේ මිතුරන්ගෙන් පරිස්සම් වන්න. පරිස්සම් වන්න. විශ්වාසවන්ත මිතුරා විශ්වාසවන්ත මිතුරා තිරසර පිහිටකි. තිරසර පිහිටකි. එවැන්නෙකු එවැන්නෙකු ලබන්නා ලබන්න නිධානයක් ලබන්නේය. නිධානයක් ලබන්නේය. එනිසා හොඳ යාළුවෙක් වුණොත් ජීවිතේ නිධානයක් වගේ තමයි. හොඳ යාළුවෙක්. හොඳ යාළුවෙක්. එනිසා පුළුවන් තරම් ඔබ උත්සාහ කරන්න ඔබ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට හොඳම යාළුවෙක් වෙනවයි කියලා. මම මේ පුළුවතරේ හොඳම ස්වාමි පුරුෂයා වෙනවා. හොඳම භාර්යාව වෙනවා. එදාට ගොඩක් දේවල් වෙනස් වෙවි. එතකොට ස්වාමීන් වහන්සේක තෝරගන්න කොහොමද කියන්නේ? විශ්වාසවන්ත මිතුරා ජීවිතේ අමෘතය වන්නේය. ජීවිතේ අමෘතය වන්නේය. සමිඳුන්ට බියවන්නන් හට ඔහු සම්බවන්නේය. සමිඳුන්ට බියවන්නා සැබෑ මිතුරන් සොයාගන්නේය. එහෙනම් දැන් මේ සැබෑ මිතුරෙක් හොයාගන්න නම් කාත් එක්ක රිලේෂන්ෂිප් එකක් ඔබට ඕනේ. දෙවියන් වහන්සේත් එක්ක. එනිසා දැන් අපිට එහෙම වෙලාද අපි කාවාරි ඇසුරු කරන්න ඉස්සර ගිහිල්ලා පල්ලියට ගිහිල්ලා අහනවද ස්වාමිනේ මේ මොහොතේදී මං මේ වගේ පුද්ගලයෙක්ව යාළුවෙක් වශයෙන් ඇසුරු කරන්නයි යන්නේ. එහෙමද? දැන් නම් මං දකිනවා යාළුවෝ වගේ වෙන්න ඔය ට්‍රිප් යනකොට සමහර අය ඇඩ්‍රස් ලියාගෙන යනවා නේ ෆෝන් නම්බර්ස් ලියාගෙන යනවා ඊට පස්සේ Facebook හරි මොනවා හරි එහෙම තියෙනවා නම් ඊමේල් ඔක්කොම දැන් පොඩි කොල කෑලි වල ට්‍රිප් යන්න ඉස්සර හරි වැඩ. ඔක්කොම ටයිප් කරනවා පොඩි කොල කෑලි වලට. නේ. මොකටද යන තැන දහලා යන්න. නේ කාව හරි දැක්ක ගාම දීගෙන එන්නේ මෙහෙම. මාත් බැලුවා මෙහෙම දීගෙන යන්න කියලා කවුද කියලා. මම ළඟදී shopping mall එකකට ගියා. මෙහෙ ඉතින් මම දැක්කා මෙහෙම කරගෙනම ඉන්නවා. මටත් ඉතින් හිතා ගන්න බෑ මෙහෙම කරගෙන යන්නේ මොකද කියලා. පිටිපස්සෙන් ගෑනු ළමයෙක් යනවා මෙහෙම කරගෙන යනවා. හැබැයි ඉතින් මම හිතන්නේ ගෑනු ළමයාට එක වෙලාවක් ගියාට පස්සේ හිතුණා ගන්නම. ඒ නිසා මොකද වුනේ නේ අන්තිමට ගේට් අර දොරෙන් එළියට යන්න ඉස්සර හිමින් සීරුවේ එක ගත්තා. යාළුවෙක් වෙන්නයි යන්නේ. කෝල් කරන්න නේ එන්සම් මිස් කෝල් කීයක් දෙනවද දවසට දන්නේ නැති නම්බර්ස් වලට නේ මටත් එනවා මිස් කෝල්ස් නේ මිස් කෝල්ස් නෙමෙයි කෝල්ස්ම නේ හලෝ කොහොමද අයියාද මං කියන අයියා නෙමෙයි මමයි කතා කරන්නේ මොනවද කෙරෙන්නට ඕනේ නේ එතකොට අන්තිමට SMS එකක් ගහලා වෙනවා ඔයා නම් හරි හොඳ කෙනෙක් වගේ. මාත් ගාලා ඇරියා. මට හොඳ නෑනේ. God bless you කියලා. එන මොනවද කියන්නේ? දැන් කන්වර්සේෂන් එක පටන් ගන්නට යනවා. දන්නේත් නෑ chat කරන්න එහෙම නෙමෙයිද Facebook එකේ chat කරන්නෙත් මෙහෙම හඳුනගෙනද නැහැ. අරෙන් ගහනවා I want to see you. Yes okay me too ගහලා. නේ අන්තිමට ගිහිල්ලා බලද්දි කසින් නංගිමනේ ඇවිල්ලා තියෙන්නේ. නේ නැත්තම් තාත්තා නේ ඇවිල්ලා තියෙන්නේ. දුවයි ගියේ. තාත්තත් මෙහෙම ඉන්නවා දුවත් ඉන්නවා දෙපැත්තේ.
තාත්තත් අප්සෙට් එන්න ගිහපු එක්කෙනා තාම ඇවිල්ලා නැහනේ කියලා. දුවත් බලනවා තාම ඇවිල්ලා නැහැ. බලන්න ගියාම දෙන්නමට තමයි ගහගෙන තියෙන්නේ. එක ගේ ඇතුලේ ගිහිල්ලා තියෙන වැඩේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ෂිප් ගොඩනගලා Facebook එකෙන්. ඉතින් ඒ නිසා ආදරම් මේ තාත්ති පුතේ දුවේ ගොඩක් අය දැන් අපිටත් ඇවිල්ලා කියනවා ෆාදර් පවුනම් මොනවාක්වත් ඉතින් එහෙම ලොකුවට කළා නෑ ෆාදර් මේ ඩිවෝස් වෙන්න මූලික හේතුව Facebook එකේ මං chat කරා විතරයි ෆාදර්. එයා ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණා විතරයි. එන්ස අන්තිමට ගොඩක් දේවල් ඉවරයි. එහෙනම් අපි සියලු දෙනා නැගිට සිටිමු. ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනේ ඔබ වහන්සේ අද ජීවත් වෙන්න අපිට කරුණු ටිකක් කියලා දුන්නා. ඒ නිසා ඔබට හිතේවි දැන් නම් අපි වයසයිනේ. දැන් ඉතින් අපිට ඕවා ගැන එච්චර ප්‍රශ්නයක් නැහැ. මේ ඔක්කොම තරුණ අයට තමයි හොඳ කියලා. මේක ඇතුලේ තරුණද වයසයිද කියලා එකක් නැහැ. මේ හැම වචනයක්ම ස්වාමීන් වහන්සේ දුන්නේ ඔබට මට ඊයට වඩා හොඳ දවසක් උදා කරගන්න. ඊයට වඩා. ඒ නිසා මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බහැපත් වුණොත් විතරයි. නැත්තම් මොකද වෙන්නේ? මේ ඔක්කොම නේ ගණන් ගන්නෙම නැහැ. ඒ නිසා මාත් උත්සාහ කරන්නම් ඔබත් උත්සාහ කරන්න. ස්වාමීන් වහන්සේ ඔබටත් ඇඩ්වයිස් කරා මටත් ඇඩ්වයිස් කරා. ඔබටත් පණිවිඩයක් දුන්නා මටත් පණිවිඩයක් දුන්නා. අපි ඔක්කොටම පණිවිඩයක් දුන්නා. එහෙනම් අපි ගිහිල්ලා හොඳට ජීවත් වෙමු. ඉතින් මේක හොඳට ජීවත් වුණේ නැත්තම් මොනවා කරත් වැඩක් නැහැ. ඒකයි මං කිව්වේ ශිෂ්‍යත්වයේද O levelද A levelද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හෙට දවසේ ආදරවන්ත බලගතු ආලේපිත කෙනෙක් වශයෙන් උගත්කම කියන්නේ මේ මොහොතේදී භාර්යාවට ආදරය කරන්න පුළුවන් තරම් උගත්කමක් තියෙන්නට ඕනේ. උගත්කම කියන්නේ ස්වාමි පුරුෂයාට ආදරය කරන්න පුළුවන් තරම් උගත්කමක් තියෙන්නට ඕනේ. උගත්කම කියන්නේ මට නම් පෞද්ගලිකව ළමයාත් එක්ක සෙල්ලම් කරන්න දන්න පුතත් එක්ක දුවත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් උගත්කමක් තියෙන්නට ඕනේ තාත්තට අම්මට. ඒ නිසා මේක බැරුව ගියොත් ඉවරයි. ඒ නිසා ලුණු කියලා පුතාව ගෙනියන්න ඕන මොහොතේදී ලුණු ගෙනියන්න නැතුව ඉන්න එපා. පුතා ඇවිල්ලා කිව්වොත් කාර්ය අම්මිගේ පිටේ නැගලා යන්න ආසයි. අම්මි පොඩ්ඩක් නේ කකුල් දෙකෙන් යන්න හතරෙන් යන්නකෝ මං නැගලා එන්න. ජක් ගාලා යන්නේ වෙලාවට. දැන් කියන්න එපා. පිස්සු දන්නේ මෙච්චර ලොකු වෙලා මගේ උඩක්කුවට ඇවිල්ලා මේ මොකද කරන්නේ විකාර ලොකු ළමෙක් වගේ හැසිරෙන්නකෝ. නේ එන්සා ඒව හරියන්නේ නෑ. එනිසා හදිස්සි හරි භාර්යාව ඇවිල්ලා ඔඩොක්කුවේ ඉඳගත්තොත් නේ ලැජ්ජ නැද්දානේ මෙච්චර දැන් මේ බැඳලා අවුරුදු 25ක් 30ක් වෙනා දැන් ඇවිල්ලා ඔඩොක්කුවට යන්නකෝ පැත්තකට ටීවී බලන්නකෝ පැත්තකට වෙලා මගේ ඔඩොක්කුවේ හේතු වෙවි ඉන්නේ. එහෙම කරන්න එපා. අයියේ කවදා හරි ඒ මහත්තයා ඔබට ළඟ ඉන්න අවස්ථාවක් නැති වුණ දාට ඔබට හරියට රිදේවි. එනිසා මේ මොහොතේදී ඔබට දෙවියන් වහන්සේ දුන්න අවස්ථාව හරියට මනා කලමනාකාරීත්වයත් එක්ක පරිහරණය කරන්න දන්නකම තමයි උගත්කම ප්‍රඥාව කියන්නේ. එනිසා පොහොසත්කම කියන්නේ ඒක තමයි. නැත්තම් ඔබට මේ ලෝකේ තියෙන හොඳම වාහනේ තියෙන්නට පුළුවන්. නමුත් ඒ වාහනේ ඇතුලේ භාර්යාවත් එක්ක යද්දී ස්වාමි පුරුෂයත් එක්ක යද්දී සම්ඩු කර නම් යන්නේ ඒ වාහනේ ඇතුලේ වටිනාකමක් නැහැ. ලෝකයේ තියෙන හොඳම වාහනය වැඩක් නැහැ. ඒ නිසා මේ මොහොතේදී ලංකාවේ තියෙන ලස්සනම ගේ ඔබට හදන්න පුළුවන්. හැබැයි ඒ ගේ ඇතුලේ ඔබ ආදරයෙන් ජීවත් වුණේ නැත්තම් ඒ ගේ වැඩක් නැහැ. ඒක නිකන් ගොඩනැගිල්ලක් විතරයි. ගොඩනැගිල්ලක් විතරයි. ඒ නිසා දැන් අපිට තියෙන ෂෝ පීසස් විතරයි. නේ. ගේ ලොකුවට හැදුවට ගෙදර ඉන්නේ නැහැ. වාහනේ කොච්චර වටිනාකමක් තිබුණත් මේ මොහොතේදී ආදරයෙන් ගෙදර යට යන්න බෑ. කෑම
ඕනතරම් ගෙදර තිබුණට කෑම ටික උයලා දෙන්න හදවතක් තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ තාත්ති පුතේ දුවේ ජීවිතේ කියන දේ නැති වුණොත් තමයි තේරෙන්නේ මොනතරම් වටිනවද කියලා. තියෙනකන් ඔබට මට ඒ වටිනාකම දැනෙන්නේ නැතුව යාවි. සුනන්ද පියතුමා ඉන්න තාක්කල් ලොකු වටිනාකමක් තිබුණේ නැහැ සභාවට. සුනන්ද පියතුමා නැති වුණාම තමයි දැනුනේ මොනතරම් පාඩුවක්ද කියලා. ගෙදර තාත්තා ඉන්න තාක්කල් තාත්තගේ වටිනාකමක් නැහැ. අම්මා ඉන්න තාක්කල් වටිනාකමක් නැහැ. නේ නැති වුණාම තමයි තේරෙන්නේ රංගේ. මම හිතන්නේ සිස්ටර්ගේ තාත්තා නිරන්තරයෙන්ම කෝල් කරන කෙනෙක්. නේ උදේට කෝල් එකයි, දවල්ට කෝල් එකයි, රැට කෝල් එකයි. ඒ නිසා නැති වුණාම ඒ කෝල් එක දෙන්න අය කාටවත් බෑ. නේ ඉතින් ඒ නිසා මේක ඔබට කෝල් එකක් දෙන්න තියෙනවා නම් ඒක දෙන්න. ඒ කෝල් එක දෙන්න නැතුව ඉන්න එපා. එතකොට මේ සම්බන්ධතාවය තියාගන්න. මිය ඇදුනට පස්සේ ඒ කෝල් කරන්න කවුරුත් නැහැ. ඒක වෙන කාට පයවරුවත් ඒක කරන්නත් බෑ. මොකද ඒක ඇඟෙන් එන්න ඕන එකක්. හදවතින් එන්න ඕන එකක්. එන්ස ඔබේ ජීවිතේ ගොඩක් ලස්සනයි. වැරදුනා නම් සමාව ඉල්ල ගන්න. ඔබ ඔබේ අතින් කාව හරි රිද්දවනවා නම් ඔබ සමාව ඉල්ල ගන්න. අත් දෙක වැඳ ගන්න. මතක් කරලා බලන්න. අපි ඔක්කොගේම දුර්වලකම් තියෙනවා. පූජකෙක් වශයෙන් මගෙත් තියෙනවා. මම ඔබට කිව්වා ඔබටත් වඩා මාගාව තියෙනවා. නමුත් අපි උත්සාහ කරමු දවසින් දවස අඩුපාඩුකම් පොඩ්ඩ මගහරවාගෙන විච්ච වැරදි හදාගෙන මේ පොළොව තලයේ තුල සතුටින් ජීවත් වෙන්න. හැබැයි සල්ලි වලට කවදාක්වත් ඒ සතුට දෙන්න බෑ. ඒක වත්කම් පොහොසත්කමක් තුල නෙමේ සතුට කියන දේ තියෙන්නේ. තමාගේ හදවත ඇතුලේ නැගෙන අභ්‍යන්තරික දේවිකත්වයයි සතුටට බවට පත් කරන්නේ. එනිසා ස්වාමීන් වහන්සේට කියන්නේ ස්වාමිනේ මං සන්තෝෂයයි හොයන්නේ. නමුත් ඔබ වහන්සේ තුල නෙමෙයි. මිනිසුන් තුල, භාණ්ඩ තුල, දේවල් තුල, තැන් තුල මං සතුට හොයන්න යනවා. ඒ නිසා මට සමහර වෙලාවට සංසන්දනාත්මකවයි ජීවත් වෙන්න වෙන්නේ. අනේ ස්වාමිනේ මට මේ සංසන්දනාත්මක ජීවත් වෙන එක මගේ ජීවිතෙන් ඈත් කරලා දාන්න. ඒ නිසා මට අවස්ථාවක් හම්බ වුණාම ඒ පුද්ගලයාත් එක්ක කතා බහ කරන්න හිතෙන්නේ නැහැ. අතුලාන්තේ ලොකු බයක් තියෙන්නේ. මේ බය මගේ ජීවිතේ මං ගොඩාක් වෙලාවට මගේ ජීවිතේ හිර කරගත්තා. බය නිසා තමයි මට ගොඩක් දේවල් මගේ ජීවිතේ භුක්ති විඳ ගන්න බැරුව ගියේ. මට හෙට දවස ගැන බයයි. ඒ පුද්ගලයෝ ගැන බයයි. ඒ දේවල් ගැන බයයි. නමුත් මට තේරෙනවා ඒ බයත් එක්ක කරන්න පටන් ගත්ත දේවල් නිසා මගේ සැබෑ ජීවිතේ හෙළිදරව් වුණේ නෑ. ස්වාමිනේ මට වහන්සේ කියලා දෙන්න. ජීවන හුස්ම ගන්නෙ කොහොමද? ජීවත් වෙන්නේ කොහොමද? මගේ පුතාට ජීවන හුස්ම පිඹින්නේ කොහොමද? මගේ දුවට ජීවන හුස්ම පිඹින්නේ කොහොමද? මගේ භාර්යාවට ජීවන හුස්ම පිඹින්නේ කොහොමද? මගේ ස්වාමි පුරුෂයාට ජීවන හුස්ම පිඹින්නේ කොහොමද? ඒ නිසා ඔබේ භාර්යාව ජීවත් වෙන්න යන්නේ තව ටික කාලයයි. ඇයට ඔබව සම්පූර්ණයෙන්ම දෙන්න. ඔබේ ස්වාමි පුරුෂයා ජීවත් වෙන්න යන්නේ ටික කාලයයි.
ඔහුට ඔබේ සම්පූර්ණ ජීවිතේම දෙන්න. කවදා හරි දෙන්නම් කියන එක නෙමෙයි. මේ මොහොතේ ඉඳලම දෙන්න. ඔබේ දරුවා ජීවත් වෙන්නේ, ඔබේ අම්මා තාත්තා ජීවත් වෙන්නේ කෙටි කාලයයි. ඒ නිසා ඔවුන්ට ඔබේ ජීවිතේ පූජා කරන්න. අම්මේ තාත්තේ පුතේ දුවේ, ඔබ මුළු ලෝකේටම ජීවිතේ පූජා කරන්නට පුළුවන්. නමුත් භාර්යාවට ඔබ අහිමි වුණොත්, ස්වාමි පුරුෂයාට ඔබ අහිමි වුණොත්, දරුවන්ට අම්මා තාත්තව අහිමි වුණොත්, අම්මා තාත්තට දරුවන්ව අහිමි වුණොත්, වෙන කිසිම දෙයක් මේ පොළොව තලයේ ඉතුරු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ දුන්නේ පවුල කියන කුටුම්බය ගොඩනගන්න. නමුත් අද ජීවත් වෙන්න සල්ලි ඕන නිසා ස්වාමි පුරුෂයාව පරිත්‍යාග කරන්න වෙලා, භාර්යාව පරිත්‍යාග කරන්න වෙලා, අම්මා තාත්තව පරිත්‍යාග කරන්න වෙලා, දරුවන්ව පරිත්‍යාග කරන්න වෙලා, හම්බුන මොහොතේදීවත් සන්තෝෂයෙන් කතා කරගන්න බෑ. අතීතයේ සිදුවිච්ච තුවාල මතක් කරලා ඒ සම්ඩුව විසඳ ගන්නයි යන්නේ. ඒ නිසා බත්පත අතට ගත්තම කවන්න හිතුණා. නමුත් හිතේ ඇතුලේ මතක් වුණා මාව රිද්දෝපු දවසක්. ඒ නිසා අතට ගත්ත බත් කටට දුන්නේ නැහැ. මේක තමයි ජීවිතේ ඇත්ත. අනේ ජේසුනේ, මට ආසයි අලුතෙන් ආයෙ ඉපදෙන්න. ඔව් ජේසු. මට ආසයි අලුතෙන් ආයෙ හිතන්න. මගේ ජේසුනේ. මගේ ජීවිතේ ගොඩාක් මිස්ටේක්ස් වුණා. I know Jesus. මං ජීවත් වෙනවයි කියලා හිතාගෙන අනිත් කෙනාව ජීවත් වෙන්න අවස්ථාව නැති කරලා දැම්මා. ඔව් ස්වාමීනි. මං සතුටෙන් ඉන්න ඕනයි කියලා හිතාගෙන අනිත් කෙනාට අසතුට දුන්නා. ජේසු. මට රිදුනයි කියලා දැනිච්ච මොහොතේදී ඒ රිදීම යන තාක්කල් අනිත් කෙනාට මම වදයක් වුණා. ස්වාමීනි. නමුත් ස්වාමිනේ, මට කියලා දෙන්න. මට රිදෙනකොට මට ඉවසන්න. ජේසු. මට පාළුව තනිකම දැනෙනකොට මට දරා ගන්න. ජේසුනේ. මාව ප්‍රතික්ෂේපණයට ලක් වෙනකොට මට ඔබ වහන්සේගේ කුරුස පාමුලට එන්න. ජේසුනේ. ඔබ වහන්සේ අපව ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන්න ස්වාමීනි. ආශිර්වාද කරන්න. Bless all of us. ඉන්සත් දෙක වැඳ ගන්න. ස්වාමීන් වහන්සේට එක පොරොන්දුවක් දෙන්න. ස්වාමිනේ, මට ඔබ වහන්සේගේ වෙන්න ඉඩ දෙන්න. ජේසුනේ. එදාට මා තුළ ප්‍රාතිහාර සිදු වේවි. ඔව් ස්වාමීනි. ඊට පස්සේ මං කවදාක්වත් කුණුහරුප කියන්නේ නැහැ. මං කවදාක්වත් සරපරුස වචන පාවිච්චි කරන්නේ නැහැ. මං කවදාක්වත් මේ මොහොතේදී කෑ ගහන්නේ නැහැ. ජේසුනේ. කියලා දෙන්න ඕන වුණ මම කෑ ගැහුවා. Please forgive me. ආදරෙන් පවසන්න ඕන වුණ මම බැන්නා. Yes Lord Jesus. ඒ නිසා මට මාව නැති වුණා. මට ආදරේ කරන අය පොඩ්ඩ මට නැති වුණා. ඔව් ස්වාමීනි. මා ළඟටම වෙලා උදේ ඉඳලා හැන්දෑ වෙනකම්ම බලාගෙන හිටපු කතා කරපු අය දැන් කතාව නතර කරලා දැම්මා. ජේසුනේ. ස්වාමිනේ, ඒ හැම දෙයක්ම චූටි කාලයකදී විච්ච දේවල්. ඔව් ජේසුනේ. ඒ නිසා මගේ ජීවිතය තුළ ඔබ වහන්සේ ප්‍රාතිහාර්යයක් කරලා මට ඒ සමාදානය ආයේ දෙන්න. මගේ ජේසුනේ. මගේ සිත ඇතුලේ මං කලබල වුණා. මම තෙහෙට්ටු වුණා. මගේ වර්ක් ලෝඩ් එක වැඩි වුණා. ප්‍රෙෂර් එක වැඩි වුණා. ඔව් ස්වාමීනි. ඒ හැම මොහොතකදීම මං දන්නේම නැතුව මගේ හැසිරීමත් වෙනස් වුණා. ස්වාමීනි.
මම පොඩි කාලේ ඉඳලා මෙහෙම හැසිරෙච්ච කෙනෙක් නෙමෙයි. නමුත් දැන් පොඩ්ඩ මගේ හැසිරීම වෙනස් වෙලා. ස්වාමිනේ. නමුත් මට අද දැනෙනවා ඔබ වහන්සේ මට ආයෙ ඉපදෙන්න ඇරයුමක් කරා. ඔව් ස්වාමිනේ. ඇරයුම විතරක් නෙමෙයි ඔබ වහන්සේ මාව උපද්දවනවා. මගේ අම්මට දැනෙන්නට යනවා මගේ වෙනසක්. මගේ තාත්තට දැනෙන්නට යනවා වෙනස. ජේසුනේ. මගේ භාර්යාවට දැනෙන්නට යනවා වෙනස. ඔව් ස්වාමිනේ. මගේ ස්වාමි පුරුෂයාට දැනෙන්නට යනවා වෙනස. ජේසුනේ. මගේ දරුවන්ට දැනෙන්නට යනවා වෙනස. ඔව් ස්වාමිනේ. පූජකයෙක් වශයෙන් මාව වෙනස් වෙනකොට මාව ඇසුරු කරන හැම කෙනාටම දැනෙන්නට යනවා වෙනසක්. ස්වාමිනේ. ඒ නිසා ඒ වෙනසට අප වරගෙන යන්න. ජේසුනේ. වෙනස් කරන්න මගේ හදවත වෙනස් කරන්න මගේ සිතුවිලි වෙනස් කරන්න මගේ ආත්මය ඔබගේ ආදරෙන් පුරවන්න 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 ජේසුනේ පුරවන්න පුරවන්න ජේසුනේ ඔබේ ආදරේ ආලෝකේ පුරවන්න ජේසුනේ ආහා ඔබේ ආදරේ Amen.